රයිට්. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා චලිත් වයිබ් ඉතින් කියන තවත් වීඩියෝ එපිසෝඩ් එකකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ මේ Binance Trading කියන ටොපික් එකට අදාළව ලෙසන් වගේක්. ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේක මම කරන ලෙසන් එකක් නෙමෙයි. මේක මම ජොයින් වුණ ක්ලාස් එකක තිබ්බ ලෙසන් වගේක්. හරිද? එතකොට ඔයාලට පුළුවන් මේකෙන් ඔයාලා දන්නේ නැති දේවල් ඒ වගේම මේකේ Binance account එකක් හදාගන්නේ කොහොමද? Binance කියන්නේ මොකද්ද? Trading කියන්නේ මොකද්ද? ඒ වගේම cryptocurrency කියන්නේ කොහොමද? කොහොමද මේවා trade කරන්නේ? අන්න ඒ කියන හැම topic එකකටම අදාළව ඔයාට කරුණු මේ lesson තුලින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් කියන්නේ මේක මම කරපු lesson එකක් නෙමෙයි. මමත් සල්ලි දීලා pay කරලා join වෙච්ච class එකකින් ගත්ත වීඩියෝ ටිකක් තමයි ඔයාලට දාන්නේ. මොකද මට හිතුණා මේකේ තියෙන ඩීටේල්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මම මේකේ ලෙසන් 10ක් විතර තියෙනවා. ඒ ටික මම පිළිවෙලට ඔයාලට දාන්නම්. හැබැයි වීඩියෝ මේකේ ටිකක් දික් වෙන්න පුළුවන් වීඩියෝ එක. ඒත් ඔයාලට කැමති නම් මේ ටික බලන්න. මේ ටික බලලා ඔයාලගේ ට්‍රේඩ් පැත්ත හදාගන්න. මොකද දන්නේ නැති දේවලුත් මේ වීඩියෝ ලෙසන් තුල තියෙන්න පුළුවන්. ඉතින් අපි යම් වීඩියෝ එකට මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් මේ ට්‍රේඩින් ගැන සුපිරි දැනුමක් ලබා ගන්න. Thank you. ඩොලර් බිලියන 27ක්. හරිද? බිට්කොයින් 5,70,000 වටනාකම ඩොලර් බිලියන 27.08ක් අද දවසේ හොමාලා තියෙන ඩොලර් අගය. දැන් අපි මෙතන බැලුවොත් එimhe එතීරියම් මිලියන 51ක් එතීරියම් මිලියන 5.1ක් හොමාරලා තියෙනවා. එතීරියම් ලක්ෂ 51ක් අද දවසේ හොමාරලා තිනවා. මේ ලක්ෂ 51 ඩොලර් වටිනාකම අපිට පේන ඩොලර් මිලියන 19ක්. හරිද? අපිට වෙනවා මේ BNB කියන කරන්සිස් ලක්ෂ 30ක් අද දවසේ හොමාරලා තියෙනවා. මේ ලක්ෂ 30 වටිනාකම ඩොලර් බිලියන 1.69. හරිද? මේ කියන්නේ ක්‍රිප්ටෝ එකක් නෙවෙයි. මේක ඉතින් හිතන්න එපා. Solana කියන්නේ ක්‍රිප්ටෝ එකක්. ඒතර Solana coin ලක්ෂ 11ක් හොමාරලා දෙනවා. මේකේ වටිනාකම ඩොලර් බිලියන 1.8ක වගේ ප්‍රමාණයක්. හරිද? ඔන්න ඔය විදිහට තමයි මෙතන කැටගරි කරලා අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. පැහැදිලිද? හරි. දැන් මෙතන අපිට පෙන්න මේ Ethereum වලට කිව්වොත් අපිට පේනවා Ethereum දැනට මාකට් එකේ තියෙන මිලියන් 118ක් Ethereum තියෙනවා. මෙයාලා සර්කියුලේෂන් සප්ලයි එක මැක්ස් සප්ලයි එක අයින් කරලා තින්නේ. කලින් ඉස්සර තිබුණ මට මතක නැහැ ගාන. දැන් අයින් කරලා තින්නේ. දැන් BNB Binance coin එකේ දැනට මාකට් එකේ තියෙනවා මිලියන් 166ක්. හරිද? ඊට පස්සේ Solana වල තියෙන මිලියන් 307ක්. ඊට පස්සේ අපි Cardano බැලුවොත් එහෙම Cardano වල තියෙන බිලියන් 33ක සප්ලයි එක. බිලියන් 33ක සප්ලයි එකක් තියෙනවා. ඔන්න අපිට එතන ගියාට පේනවා සර්කියුලේෂන් සප්ලයි එක බිලියන් 33ක් තියෙනවා. මැක්ස් සප්ලයි එක තියෙන බිලියන් 45යි. ඒතකොට බිලියන් 45ක් කියන්නේ තව බිලියන් අපි බැලුවොත් එහෙම 4 කියන්නේ 7යි 12ක් වගේ තමයි තව ඉන්න තියෙන්නේ. ඒතර සම්පූර්ණ මාකට් එකටම ප්‍රමාණය මුද්දා හැරලා ඉවරයි. හරිද? අන්න ඒ වගේ දෙයක්. හරිද? ඊට පස්සේ අපිට පේනවා මෙතන USDT වැඩන්නේ Polkadot එක. මෙතනින් තියෙන coin මිලියන් 987ක් මාකට් එකේ තියෙනවා. අපිට පේනවා මේ Luna කියන coin මිලියන් 377ක් මාකට් එකේ තියෙනවා. Dogecoin මිලියන බිලියන් 132ක් තියෙනවා. ඔන්න බලන්න මේක. මෙන්න මේ currencies බලන්න කොච්චර තියෙනවද කියලා. හරිද? මෙන්න මෙතන ඔයාලට පේනවා මේ රේන්ජ් එක බිලියන්. මෙන්න මෙතන ට්‍රිලියන්. Shiba coin දැනට මාකට් එකේ තියෙනවා ට්‍රිලියන 549ක්. හරිද? ට්‍රිලියන 549ක්. හොඳ ප්‍රශ්නයක් අහන චාමික. හරිද? මම මේකට උත්තර දෙන්න චාමික මෙහෙම. හරිද? මැක්ස් ප්‍රයිස් එක රීච් කරාම මොකද වෙන්නේ? දැන් බිට්කොයින් එක වගේ මැක්ස් ප්‍රයිස් එක රීච් කරාම ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. මම මේක බ්ලොක් චේන් එකේදී පැහැදිලි කරනවා. ඒතර මැක්ස් ප්‍රයිස් එක රීච් කරාම ඔයාලට කියන්න තියෙන එකම දෙයක් තමයි මේකේ සැපෙවුම සීමිත වෙනවා. ඒතර මිනිස්සු අතේ තියෙන මිනිස්සු ඉක්ුණොත් විතරයි මේක එන්නේ. හරිද? මාකට් එකේ ඒතර මේ බ්ලොක් චේන් එකෙන් එළියට ආවා කියලා අමුතු සැපෙවුමක් කියනවා. දැන් මේක සැපෙවුම දෙආකාරව වෙනවනේ. එකක් තමයි බ්ලොක් චේන් එකෙන් එළියට එනවා. දැන් ඔයාලා තාම තේරුම් නැහැ කොහොමද එළියට එන්නේ කියලා. මතක තියාගන්න බ්ලොක් චේන් එකෙන් එළියට එනවා කියලා එක විදියක්. අනිත් විදිය තමයි මේවා තියෙන මිනිස්සු ඉක්ුණනවා. ඒ අනිත් විදිය. එතකොට මැක්ස් සප්ලයි එකම රීච් කරාම කියන්නේ සම්පූර්ණ සැපෙවුම් මාකට් එකට ආවට පස්සේ කියන එක පාත් එකක් ඉවරයි. ඒ කියන්නේ බ්ලොක් චේන් එකෙන් මාකට් එකට මුදා හැරෙන ප්‍රමාණය නවතිනවා. මිනිස්සු අතේ තියෙන ප්‍රමාණය තමයි එතකොට එහාට මෙහාට වෙන්නේ. ඒතකොට සැපෙවුම ඛණ්ඩණය වෙලා තිබ්බ එක පාත් එකක් සම්පූර්ණයෙන්ම අවබෝධ වුණා. එක පාත් එකක ඒතකොට ලොකු ඩිමාන්ඩ් එකක් ඇති වෙන ගම ලෝකේ අනාගතේදී ලොකු ඩිමාන්ඩ් එකක් ඇති වෙන එකත් එක්ක මේ මාකට් එක වේගෙන් ඉහළ යන්න පොසිබිලිටි එකක් තියෙනවා මේ ඇති වුණාට පස්සේ. හැබැයි ලොකු උග්‍ර ගැටලුවකට මුහුණ දෙනවා සමහර කරන්සිස්. මම කියන්නේ මොකද ගැටලුව කියලා අපි බ්ලොක් චේන් වලදී කතා කරමු. හොඳ ප්‍රශ්නයක් චාමික ඇහුවේ. හරි.
ඔගේ කරන්සිස් බලන්න පුළුවන්. අපිට දැන් තමයි කොයින් ගෙකෝ සයිට් එකට ගියාට පස්සේ අපිට ඕන බිට්කොයින් එක ගැන වාට කරන්සි ගැන මොනවද දැනගන්න අවශ්‍ය නම් වාට පුළුවන්. Recording in එකේ පොඩි progress. ඉල්ලුමක් ආවොත් ලොකු වෙනසක් වෙනවද? මොකේද වැඩි වෙනසක් වෙන්නේ? බිට්කොයින් වලද නැත්නම් අර ඩොලර් 1ට 2ට තියෙන කරන්සි එකේද? ඔයාලා හිතන විදිහට මට උත්තරයක් දෙන්න. වැඩි වෙනසක් වෙන්නේ මොන වගේ කරන්සි එකට ඉල්ලුමක් ඇති වුණොත්ද? බිට්කොයින් එකකට ඩොලර් බිලියන එකක ෆන්ඩ් එකක් ආවොද නැත්නම් අර ඩොලර් 1ට 2ට තියෙන කරන්සි එකට ඩොලර් බිලියන එක ෆන්ඩ් එකක් ආවොත්ද? ඩොලර් 1ට 2ට පොඩි යකකට තියෙන එකට ෆන්ඩ් එකක් ආවොත් ලොකු විචලනයක් වෙන්න පුළුවන්. දැන් බිට්කොයින් වගේ කරන්සි එකක් ගත්තොත් විචලනය වෙන්න නම් ලොකු ෆන්ඩ් එකක් මාකට් එකේ මූව් වෙන්න අවශ්‍යයි. හරිද? ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඔයාලා. හරි. ඊට පස්සේ අපිට මේ පහළට යනකොට අපිට බලන්න පුළුවන් බිට්කොයින් එකේ ප්‍රයිස් එක පෙන්නවා, මාකට් කැප් එක, මාකට් ඩොමිනන්ස් එක කියන්නේ මෙන්න මේක. මම කියන ඩොමිනන්ස් එක මම සරලව පැහැදිලි කරනවා. ඩොමිනන්ස් එක කියන්නේ සම්පූර්ණ ක්‍රිප්ටෝ මාකට් එකකින් බිට්කොයින් තියෙන ප්‍රමාණය තමයි බිට්කොයින් ඩොමිනන්ස් එක කියන්නේ. අපි කිව්ව සම්පූර්ණ ක්‍රිප්ටෝ මාකට් එකේ ෆන්ඩ් එක තියෙන ඩොලර් බිලියන 2266ක් තියෙනවා. ඒ 2266ට දාලා මෙන්න මෙයාගේ උඩට දැම්මට පස්සේ අරාගේ යටට දාලා මේක උඩට දාලා 100 ගුණ කරාට පස්සේ 39.39ක් එනවා මේ මොහොතේ තියෙන ෆන්ඩ් එක. ඒ කියන්නේ සම්පූර්ණ ක්‍රිප්ටෝ මාකට් එකකින් 39.39ක්ම තියෙන්නේ බිට්කොයින්. හරි. ට්‍රේඩින් වොලියම් එක පෙන්නවා, මාකට් කැප් එක පෙන්නවා 24 ලෝ එක 24 හයි එක පැය 24ක් ඇතුළත අඩු මාගේ, පැය 24ක් ඇතුළත උපරිම මාගේ, දවස් 7ක් ඇතුළත අවම මාගේ, දවස් 7ක් ඇතුළත උපරිම මාගේ, මාකට් කැප් රෑන්ක් එක පෙන්වනවා. ඕල් ටයිම් හයි එක 69044 2021 නොවැම්බර් 10 වෙනිදා මීට මාසයකට කලින් ඕල් ටයිම් ලෝ එක $77.81ක් 2013 ජූලි 6 වෙනිදා ඊට වඩා මාකට් එක 69501ක් මේ වෙනකොට අප් එකේ තියෙනවා. ඔය වගේ විස්තර අවශ්‍යයට බලන්න පුළුවන් තව දේවල් බලන්න පුළුවන් අවශ්‍ය නම්. හරිද? එතකොට දැන් ඔයාලා වෙන how do you feel about bitcoin today? ඔයාලට පුළුවන් bitcoin එකේ ෆීල් එක කරන්න. දැන් මම දානවා මාකට් එක බුලිෂ් කියන්නේ මම ඉස්සරහට කියලා දෙනවා. මට පෝරන්න පුළුවන් මට choices දෙකක් තියෙනවා. bullish or bearish. bullish කියන්නේ මාකට් එක අප් වෙනවා කියන අදහස. bearish කියන්නේ මාකට් එක ඩවුන් වෙනවා. මම කියලා දෙනවා. ඒක හිතන්න එපා. මම හිතනවා bearish කියලා මාකට් එක. මගේ අදහස. මගේ ෆීල් එක. හරිද? මාකට් එක ඩවුන් වෙනවා කියලා. එහෙනම් bearish. බලමු. එතකොට ගොඩක් අය කියන්නේ මාකට් එක good කියලා. 64ක් වගේ කියනවා මාකට් එක හොඳයි කියලා. bullish වෙන්න පුළුවන් කියලා. මම කියනවා මාකට් එක bearish වෙනවා. මම ඉන්නේ මේ 36 කොටේ. හරිද? හරි. එතකොට ඔයාලා පේනවා මෙතන 1 year 13 days 40 days 7 days 24 hours 1 hour. එතකොට මේ පෙන්වන්නේ පැයක් ඇතුළත මාකට් එකේ විචලනය, පැය 24ක් ඇතුළත මාකට් එකේ විචලනය, දවස් 7ක් ඇතුළත මාකට් එකේ විචලනය, දවස් 14ක් ඇතුළත මාකට් එකේ විචලනය, දවස් 30ක් ඇතුළත මාකට් එකේ විචලනය, අවුරුද්දක් ඇතුළත මාකට් එකේ විචලනය. වල වෙන අවුරුද්දක් ඇතුළත 150.9ක් මාකට් එක අප් වෙලා දැන් තියෙන තත්ත්වයේ මාකට් එක අප්. දවස් 30කට වඩා මේ දවස් 30කට තිබුණට වඩා මාකට් එක 26ක් ඩවුන්. අන්න ඒ වගේ. ඒ අදහස් තමයි මෙතනින් කියන්නේ. එනිසා මේවා පොඩ්ඩක් බලන්න ඔයාලා ටච් එකේ ඉන්න මේවා සම්බන්ධයෙන්. හරිද? කොයින් ගෙකෝ එකේ තව අපි කතා කරන ඉස්සරහට කොයින් රිසර්ච් ගැන කොයින් ගැන වෙනම කතා කරනකොට ඔය තව මේවා ගැන කතා වෙනවා. මම මේ ඔයාලට කැටගරයිස් කරා විතරයි කොයින්ස් සම්බන්ධයෙන්. හරිද? හරි. කැටගරයිස්. එතකොට අපිට පේනවා types of crypto, bitcoin, ripple, litecoin, BitShares මේ ගොඩක් වැඩ නැහැ. අවශ්‍ය ටික කියන Dogecoin එක, Ethereum, Monero, IOT තියෙනවා. Binance එක තියෙනවා. ඊට වගේ BitConnect තියෙනවා. වගේ එක currencies තියෙනවා. ඔයාලා මේ වගේ නමයි logo එකයි මතක තියාගන්න. short form එකේ මතක තියාගන්න. BTC, USDT, Ethereum, Ether, BNB, ADA අනේ වගේ short form එකේ නමත් එක්ක short form එක මතක තියාගන්න. ඔය පාඩම් කරන්න යන්න එපා. ඕවා ඔයාලා මේ ඇස ගැටෙනකොට මේ දවස් 12 ඉවරනකොට නම් ඔය කොහොමවත් කඩට යනවා. මොකද ඉන්න වැඩ ටිකත් එක්ක අනිවාර්යෙන් perfectlyම touch වෙනවා. ඒ නිසා අවුලක් ගන්න එපා වැඩ එක. හොඳට ඕකේ වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න එපා. මේවා ටික දැන් ඉඳලම හොයන්න. හරිද? හොයන කෙනාගේ අද ඉඳන්ම මේ කියන වැඩ ටික shape එක කරන කෙනාගේ දවස් 12 යනකොට automatically වර්ධනය වෙනවා. හරිද? practice account එකක් හම්බ වෙනවා. ඔයාලා ඒකත් එක්ක practice කරන්න පුළුවන් අවශ්‍යයට. එතකොට මේකත් එක්ක ඔයාලගේ ස්කිල් එක වර්ධනය මේවා ගැන ටිකක් හොයන්න. හරිද? හොයන්න තමයි වැදගත් වෙන්නේ. හරි. ඊට පස්සේ අපේ තව අලුත් සෙෂන් එක මාතෘකාව පටන් ගන්න හදන්නේ. එතකොට දැන් අපි ගොඩක් කතා කරා. දැන් හිතන්නේ අපි 8ට පටන් ගත්තේ පැය දෙකමාරක් විතර කතා කරා අපි. එතකොට දැන් අපි හරියටම වෙලාව 10:46යි. හරියටම හැමෝම 10:55 වෙනකොට එන විනාඩි 10ක බ්‍රේක් එකක් අරගෙන 10:55 වෙනකොට
හැමෝම සම්බන්ධ වෙන කවරුවත් ලීවෙන්න එපා ඔයාල මේක ඉන්න මම ලයිව් මාකට් එකක මිල වෙචලන වෙන විදිිය දාලා තියෙන ලයි ස්ක්‍රීන එක ෂයා කල්ලා අවශ්‍යයට එක බලන් ඉන්න පුළුව හරියටම 10:55 වෙනකොට ලෙසන එකට සම්බන්ධ වෙන්න හැම කෙනෙක්ම 10:55 වෙනකොට හරිද මාකට ප්‍රයිස විචලන වෙනදි දාලා තින වාලට එක බලාගෙන ඉන්න පුළුවන් ඉන්නයට වල වතුර එකක් බොන්න මොනවාරි කරනවා නම් කනනගේ හෙමයි අන්නම කල් හරියටම 10:20 වෙනකොට 10:55 ම ලෙසන එක පටන් කන්න විනාඩි 10ක බ්‍රේකකින් පස්සේ ඔන්න ලයිව් මාකට් එකේ මිල විචලනය වෙන මතක තියාගන්න රතු පාටින් පහළ වෙනවා කියන්නේ මිල අඩු වෙනවා කොළ පාට වෙනවා කියන්නේ මිල වැඩි වෙනවා හරිද ඔක බලන් ඉන්නකෝ තව ඔයාලට මේ සෙෂන් එක අතර ඇති වෙන ප්‍රශ්න ගැටලු තියෙනම් chat එකේ ඒවා දැන් දාලා තියෙනවා. ඒතර අපි ලෙසන් එක ආරම්භ වෙනකොට ඒවා ඩිස්කස් කරලා වැඩේ පටන් ගන්න හැකියාව තියෙනවා. ඒවත් දාලා තියන්න. මේකත් බලන් ඉන්න. හරිද? ඔයාලා දවස් 12ම ඉන්ටර්වල් එකේ හැම දවසකම ඉන්ටර්වල් එකේ මේක දිහා බලන් ඉන්න. එතකොට ඔයාලට මේක නොදන්න අයට පොඩ ටච් වෙන මොකක්ද මේ යන්නේ හරියට මෙයාට. හරි ඕකේ ගයිස් හරි රිෂානාන මේක එක කෑල්ලක් විනාඩිය එකක් නේද ඔව් මේ එකක් විනාඩියකින් කැඩෙන මාකට් එක අපි කියන්නේ මේවට කියන අපි කැන්ඩල්ස්ටික් කියලා අපි කතා කරන්න වල කියලා දෙන්න මොනවද මේ කොහොමද මේවා කැඩෙන්නේ මේ හැඩයන් ඇයි මේ හැඩයන් ගන්නෙ අපි ඒවා කතා කරමු ඉස්සරහට හරි ඕකේ කනෙක්ෂන් ගොටල වගේ තියෙන කීප දෙනෙක් ඉන්නවා වගේ මම මෙසේජ් දාලා දෙනවා හරි අපි ඉස්සරහට සෙෂන් එකේ අපි යන් මෙන්න මේ මදර් ඔෆ් ක්‍රිප්ටෝ ගැන මට පොඩ චැට් එකක් දාන්න ඔයාලට මම මෙච්චර වෙලා කීප ටික ක්ලියර්ද සෙෂන් එකේ පටන් ගන්න ඉඳන් මොනවාරි අවුලක් තිබුණ නැද්ද මේ වැඩේ ඕකේද කට්ටියට මොකද තත්ත්වය වැඩේ ක්ලියර්ද නියමයි පොඩි මට චැට් එකක් දෙන්න එහෙම කට්ටිය ක්ලියර් නම් ක්ලියර් කියලා දාන්න එතකොට මට පොඩ්ඩක් වැඩි සැටිස්ෆයි ඒකයි හරි නියමයි ඕකේ හරි එතකොට මේ මදර් ඔෆ් ක්‍රිප්ටෝ ඕනම දෙයක උපතක් තියෙන උපතක් සමහර තැන් තියෙන ටිකක් අවුල් තැන් ඉතින් ඒව අහන්න සමීර හරිද ඒව අහන්න හරිද ඒ තැනදිම අහන්න හරිද සමීර ඒ තැනදිම අහන්න ඒ ප්‍රශ්නය එන තැන මොකද මට ඒක දැන් මෙහෙම ඒ පස්සේ අහන්නට ඩිය මට ලෙසන් එක අතරතුර අහන එක ලේසි එතනට පැහැදිලි කරලා ලේසි. ඒතකොට ඒකයි මම කියන්නේ පුළුවන් තරම් ප්‍රශ්න අහන්න. මේ දවස් 12 ඇතුළතදී මගෙන් ගන්න බලන් උපරිම මේ ඒ කියන්නේ මේ අදාළ නැති දේවල් අහන්න එපා. හරිද? එදා ෆ්‍රී සෙෂන් එකේ තනි කරමුනේ ඒක. අදාළ නැති දේවල් අහපු එක. මේ සෙෂන් එක ගත්තේ ෆ්‍රී සෙෂන් එක ගත්තේ වෙන දෙයක් කියන්න. ඒක ඇහුවේ වෙන දේවල්. හරිද? හරි. එතකොට හරි. අපි බලමු මේ mother of crypto කියන දේ ගැන. හරි. එතකොට අපි කතා කරා මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි කියන කන්සෙප්ට් එක ලෝකෙට සාර්ථකව ඒ කියන්නේ සාර්ථකව ක්‍රිප්ටෝ කරන්සි එක ලෝකෙට බිහි වෙන්න ගත්තේ මේ බිට්කොයින් ක්‍රිප්ටෝ කරන්සි එක සතෝෂි නකමොටෝ නම් ජපන් ජාතික පුජ්‍යලයා 2008 තමයි අතරම මේක බිහි වෙන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි සතෝෂි නකමොටෝ කියන මේ බිට්කොයින් ක්‍රිප්ටෝ කරන්සි එක. එතකොට බලමු මෙන්න මේකේ කොහොමද හිස්ටරි එක මේක මද කරගෙන ලෝකෙට අද වෙනකොට මොන වගේ කරන්සි ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවද දැන් ඔයාලා දැක්ක අපි උදාහරණයක් විදිහට ගත්තොත් එimhe අද වෙනකොට ලෝකෙට කරන්සි 15000 ගණක් බිහි වෙලා තියෙනවා. හරිද? දවසින් දවසක වර්ධනය වෙනවා. ඒතර ඕක වර්ධනය වීමත් එක්ක මොකද වෙන්නේ? මිනිස්සු ගොඩක් මිනිස්සු මේකට ආකර්ෂණය වෙන ගන්නවා. හරි. එතකොට what is the history of bitcoin? දැන් අපි කතා කරන්නේ මොකක්ද මේ bitcoin වල history එක? ලෝකයට පළමු bitcoin එක බිහිවන්නේ 2008 වර්ෂයේදී. එය ලෝකයේ ප්‍රථම গুপ্ত කේත මුදල් වර්ගයයි. 2008 වර්ගයේ 8 වර්ෂයේ අගභාගයේ තමයි bitcoin කියන ක්‍රිප්ටෝ කරන්සි එක ලෝකෙට බිහි වෙන්නේ. ඒතකොට ඒක ලෝකයේ ප්‍රථම සාර්ථකම ගුප්ත කේත මුදල් වර්ගයේ සිට නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි එක බවට පත් වෙනවා. බිට්කොයින් නිර්මාතෘ එසේත් නැත්නම් පියා ලෙස සැලකෙන්නේ සතෝෂි නකමොටෝ නම් ජපන් ජාතික පුජ්‍යලයායි. මෙන්න මතක තියාගන්න සතෝෂි නකමොටෝ නම් ජපන් ජාතික පුජ්‍යලයා තමයි බිට්කොයින් නිර්මාතෘ වෙන්නේ. හරිද? බිට්කොයින් නිර්මාතෘ වෙන්නේ මේ පුජ්‍යලයා. එතකොට මෙන්න මේ කියන වර්ෂය මෙන්න මේ කියන නිර්මාතෘගේ නම මෙන්න මේවා මතක තියාගන්න. මොකද මේ හෙල්ප් එකක් ඉල්ලදී මොකද හෙල්ප් එක
මම දන්නේ නැහැ මොනවද මේ දාලා තියෙනවා. එක්සාම්පල් BTC all time low එක 65 දෙස වැඩි කිරීම 72562 ද BTC price එක. ඕ ඒ කියන්නේ මෙහෙමයි. දැන් all time low එක මෙච්චරක් පෙන්වුවනේ. ඒ ප්‍රමාණයෙන් අපිට කොළ පාටෙන් පෙන්නවා 65 මම මතන 65000 59000 ගණන්ද තියෙනවා කියලා. ඒතකොට ඒකෙන් වැඩි කාට පස්සේ දැන් price එක එන්න ඕන. හරිද? ඒකයි එතන පෙන්වන්නේ. all time low එක 65000 ඉන්නේ 72 ගණක් නෙමෙයි එතන තිබුණේ නේද? 72 ගණක් නෙමෙයි තිබුණේ ඒක. ඒකට බලන්න. අර අතන ගානේ වැඩි කාට පස්සේ දැන් මාකට් එකේ ලයිව් මාකට් එකේ price එක එන්න ඕන එතන. හරි. එතකොට බිට්කොයින් එක නිර්මාණය 2008 වර්ෂයේදී බිට්කොයින් එකේ ෆාදර්, ඒ කියන්නේ බිට්කොයින් නිර්මාතෘ පියා වුණේ සතෝෂි නකමොටෝ නම් ජපාන් ජාතික පුජ්‍යලයෙක් තමයි නිර්මාතෘ වුණේ. එක තැනක් මම බලද්දී ඒක අර කොයින් එකක අර වයි සයිට් වල තියෙන බලන්න. 70 මට මතක නෑ ඔය ඕල් ටයිම් පොඩි නෝ ආයෙකට ගිහිල්ලා බලන්න. හරිද? දැන් අපි මෙතන බිට්කොයින් එකට ගියාට පස්සේ අපිට පෙන්වනවා මෙන්න මෙතන ඒ අහන ප්‍රශ්නේ මේ වෙන 69501ක් 67.81 CM බෙදලා 69500කින් වැඩි කරාට පස්සේ මෙන්න මේ ප්‍රයිස් එක එවි 547416. හරිද? try කරලා බලන්න. හරි. එතකොට බිට්කොයින් එකේ history එක මොන වගේද උනේ? price variation එක is bitcoin since 2009. කොහොමද price variation එක උනේ? මේ සතෝෂි නකමොටෝ කියන පුජ්‍යලා 2008 වර්ෂයේ ආරම්භ කරපු bitcoin කියන currency එක price variation එක කොහොමද අද වර්තමානයේ දක්වා බිහි වුනේ? මෙතන ඉතින් 2010 වෙනකන් දත්ත විතරයි. බලමු වර්තමානයේ දක්වා මේක බිහිවීම කොහොමද සිද්ධ වුනේ කියලා. හරි මචං. හරි. ඕකේ. එතකොට අපිට පේනවා 2009 වගේ වර්ෂයක මාකට් එකේ බිට්කොයින් එනකොට වල වෙනවා බිට්කොයින් 1000ක් බිට්කොයින් 1000ක් ඩොලර් 0.003යි. එතකොට ඔයා මේක 10න් බෙදුවට පස්සේ ඔයාලට තේරෙනවා ශූන්‍යයට ඩොලර් ශූන්‍යයට ආසන්න වටිනාකමක් තමයි මේ බිට්කොයින් එක. රුපියලක් දෙකක් වගේ තමයි බිට්කොයින් එකක් එදා වටිනාකම් වෙලා තියෙන්නේ. 2009 වගේ රුපියලට අතර අඩු වටිනාකමක් තිබිලා තියෙන බිට්කොයින් එකක්. බිට්කොයින් 1000ක් ඩොලර් 0.003 වගේ ගාණක්. හරිද? එතකොට මේ වර්ල්ඩ් ෆස්ට් බිට්කොයින් මම මේ පොඩි හිස්ටරි එකක් දෙනවා. වර්ල්ඩ් ෆස්ට් බිට්කොයින් එක බිහි වෙන්නේ 2009 දී. හරිද? ක්‍රිප්ටෝකරන්සි වල මද විදිහට ක්‍රිප්ටෝකරන්සි වල උපත සිද්ධ වෙන්නේ මේ බිට්කොයින් වලින්. එතකොට 2009 මෙන්න මේ 0.003කට බිට්කොයින් 1000ක් තිබුණ ප්‍රයිස් එක 2010 මාර්තු මාසෙ විතර වෙනකොට 2010 මාර්තු මාසෙ වෙනකොට එක බිට්කොයින් එකක් ඩොලර් 0.01කට 2කට 3කට ආසන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මැයි වෙනකොට දැන් මෙතන පෙන්වනවා 2010 ඇවරේජ් ප්‍රයිස් එක මේ පෙන්නන්නේ. 2010 ඇවරේජ් ප්‍රයිස් එක වල වෙනවා 0.5. එතකොට ඔයා මෙන්න මේ ගණිත මොකක් හරි මේක කැල්කියුලේට් කරලා බැලුවොත් මේ අවුරුදු දෙකේ ગેප් එක බැලුවත් සෑහෙන ලොකු ગેප් එකක් තියෙනවා. සීගේට ලොකු ප්‍රමාණයක් ગેප් එකක් තියෙනවා 2009 සහ 2010 ඇවරේජ් වගේ අතර. හරිද? ඒක හදලා බලන්න ඔයාලා. ඊට පස්සේ මේ 2010 කියන්නේ හොඳ වැදගත් අවුරුද්දක්. 2010 ගැන අපි විචලනයක් බැලුවොත් 2010 මාර්තු වල සාමාන්‍යයෙන් 0.03ට මේ ප්‍රයිස් එක එනවා ඇවරේජ් වගේ. ඊට පස්සේ මැයි මාසේ මාර්තු අප්‍රේල් මැයි මාසේ වගේ තමයි ඩොලර් 0.1ක් වගේ ප්‍රමාණයක් රීච් කරනවා මැයි මාසේ වගේ. ඊට පස්සේ ඔක්තෝබර් වෙනකොට ඔක්තෝබර් මාස අන්තිම වෙනකොට මේක 1.2.5 ඩොලර් 1 ආසන්නයට ඇවිල්ලා තියෙනවා. ඩොලර් 1 ආසන්නයට මේ 2010 කාලවකවානුව තුළ තියෙන ඒක තමයි ඇවරේජ් වගේ 0.5 අවුරුද්ද පුරාටම දක්වලා තියෙන්නේ. එතකොට ඔයාලා වෙන 2011 බැලුවත් 2010 සාපේක්ෂව බැලුවත් 20 ගුණයක් විතර වර්ධනයක් ඇවරේජ් වගේ ඩොලර් 10ක් බවට පත් වෙලා බිට්කොයින්. හරිද? එතකොට මෙන්න මේ කාලවකවානුව ඇතුලේ තමයි සමත් ඵලයේ පිටිය බිට්කොයින් බයි කරන්නේ. හරිද? බිට්කොයින් බයි කරන්නේ මෙන්න මේ කාලවකවානුව තුළද. එතකොට මේ බිට්කොයින් එක ඩොලර් 10 තිබිලා 2013 දී 2012 දී වල වෙන බිට්කොයින් එක ඩොලර් 10 ඇවරේජ් වගේ තිබිලා තියෙන. එතකොට 2012 දෙසැම්බර් වගේ එනකොට මේක ඩොලර් 13ට විතර මූව් වෙලා තියෙනවා 2012 දෙසැම්බර් වගේ එනකොට. ඒක 2013 ආරම්භයේදී මේක විශාල වර්ධනයක් අරන් තිනවා. ඒතර මාකට් රේන්ජ් වෙලා තියෙනවා සාමාන්‍ය ඩොලර් 600 ඩොලර් 10 වගේ රේන්ජ් එකකට මාකට් එක 2013 ට වර්ධනය වෙලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා අවුරුදු 4ක් ඇතුළත බිට්කොයින් එකේ සිදුණු වර්ධනය ඩොලර් 1000ක් රීච් කළා. ඩොලර් 10 රීච් කරලා තියෙන මුලින්ම 2013 දී ඇවරේජ් වගේ පෙන්වනවා ඩොලර් 600ක් කියලා මෙතන. හරිද? ඔයාලා වෙන හවසිය ඇවරේජ් වගේ බැලුවත් විශාල පරතරයක් තියෙනවා මේ අවුරුදු 9 ඇතුළත. හරිද? ඕකේ. එතකොට මේ 2014 දී අපිට පේන ඩොලර් 310ක ඇවරේජ් වගේක් පෙන්නනවා 360යි. ඊට පස්සේ 2016 දී ඇවරේජ් එක 18 ඇවිල්ලා තියෙනවා
17 වෙනකොට ඇවරේජ් එක 19,18 ඇවිල්ලා තියෙනවා. දැන් අපි ලයිව් මාකට් එක බැලුවොත් එහෙනම් අපිට පේනවා ලයිව් මාකට් එකේ බිට්කොයින් එකක වටිනාකම අද වෙනකොට ඩොලර් 47,717ක් 13ක් වගේ ගාගයකට පත් වෙලා තියෙනවා. හරිද? අපි එතකොට බලනවා හරි. අපි බලමුකෝ. මම ඔයාලට බිට්කොයින් එකේ හිස්ටරි එක ටිකක් පෙන්නන්න. හරිද? බිට්කොයින් එකේ හිස්ටරි එක. මේ ඔච්චර කොහෙන්ද යන්නේ? ඔච්චර හිතන්න යන්න එපා ඔයාලා. හරි. හරි. ඔන්න බිට්කොයින් chart එක මම දාගත්තා. හරි. බිට්කොයින් chart එක ඔය තියෙන්නේ. දැන් මේ හරිය ඔයාලට මට බැලුව මම කර්සර් එක මේ හරිය ගෙනිච්චොත් ඔයාලට පේනවා බිට් 2017 ජනවාරි 16 තමයි මේ තියෙන්නේ. මෙන්න මෙතන ප්‍රයිස් එක බැලුවොත් එහෙම මේ තියෙන 2017 ජනවාරි 9. ප්‍රයිස් එක ඩොලර් 754යි බිට්කොයින් එකක වටිනාකම 2017 ජනවාරි 9 වෙනිදා. ඒතර ඔයාලට පේනවා මෙන්න මෙතන ප්‍රයිස් එක බැලුවොත් එහෙම 2017 දෙසැම්බර් 11 ඩොලර් 19800 ගාන. දැන් මෙතන ඉඳන් බැලුවොත් එහෙම සාමාන්‍ය percentage එක අපි බැලුවොත් එහෙම බිට්කොයින් එකේ ප්‍රයිස් ඇක්ෂන් විචලන වෙලා තිනවා දවස් 336 කියන අවුරුද්දකට ආසන්න කාලයක් ඇතුළත 2300ක් මාකට් එක අප් වෙලා තියෙනවා. හරිද? අපි තවත් ඉදිරි ගිහලා බැලුවොත් මේ කාලේ ඩොලර් 100 ගණන් වලටත් මේ මෙතන බැලුවොත් එහෙම 2015 ජනවාරි 12 ඩොලර් 100 200 ගානට බිට්කොයින් තිබිලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ කාලේ අපි බැලුවොත් ආසන්නම ගෑප් බැලුවොත් මෙන්න මෙතන බලන්නකෝ ආසන්නම කාලය 2020 මාර්තු 9 2020 මාර්තු 9 බිට්කොයින් එක ඩොලර් 3500 ගානක් තිබිලා තියෙනවා මේ. මීට අවුරුද්දකට විතර කලින්. හරිද? 2020 මාර්තු 9 අවුරුද්දයි මාස ගානකට කලින් ඩොලර් 3600 ගානක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක මෙන්න මේ වගේ විශාල වර්ධනයක් වෙලා මම මේක දැන් අපි වර්තමානයේ බැලුවොත් එහෙනම් මෙන්න මේ වගේ මුදලකට මාකට් එක වර්ධනය වෙලා තියෙනවා බිට්කොයින් එකේ ප්‍රයිස් එක. හරිද? ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරොත් ඒක 2000 ගුණයකින් වැඩිලා තමයි ඔයාලට හම්බෙන රිවෝඩ් එක මේ දාන්නේ නමින්දු. හරිද? ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරොත් ඩොලර් 2000කින් විතර වැඩි වෙලා තමයි දාන්නේ මේ තියෙන්නේ. දැන් මෙතන ප්‍රයිස් ඇක්ෂන් එක ඔයාලට පේනවා. මම මෙතන කර්සර් එක අරන් ගියාට පස්සේ ඩොලර් 69000ක් රීච් කරා ඕල් ටයිම් හයි එක. මේ තියෙන ඊට කලින් ඕල් ටයිම් හයි එක 2020 ගේ අප්‍රේල් මාස 12 වෙනිදා තමයි ඕල් ටයිම් හයි එක ඩොලර් 64000 රීච් කරා. මාකට් එක ඩවුන් වුණා. ඊට පස්සේ දැන් ආයෙ පම්ප් වෙලා ආයෙ මාකට් එක ඩවුන් එක මාකට් එකේ මිල විචලනයේ පහළ යාමක් සිදු වෙලා තියෙනවා. හරිද? අපිට මේ බලන්න පුළුවන් මෙහෙම ප්‍රතිශතාත්මකව බලන්න පුළුවන්. දැන් බලුවොත් එහෙම ප්‍රතිශතාත්මකව දැන් වෙනකම් බැලුවොත් 31.81ක් මාකට් එක මිල පහළ යාමක් වෙන්නේ. හරිද? ඔන්න වගේ දේවල් බලන්න පුළුවන්. ඕවා දැම්ම ඔයාලා කරලා හිතන්න යන්න එපා. හරිද? මේ තමයි මම පෙන්නුවේ බිට්කොයින් එක අර 2017න් පස්සේ කොහොමද හිස්ටරි එක විචලනය වුනේ ප්‍රයිස් එක. හරිද? මේ වගේ 2020 මේ වගේ අගයක තිබිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ විශාල අප් වීමක්. percentage එකක් විතර බැලුවොත් ඒ මාකට් එක අප් වෙලා තියෙනවා. all time එක බැලුවොත් එහෙම 2177ක් මාකට් එක අප් වෙලා තියෙනවා දවස් 623ක් ඇතුළත. හරිද? හරිද? දවස් 623ක් වගේ ඇතුළත 2177ක් මාකට් එක අප් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. හරිද? ඔය පෙන්වන්නේ බිට්කොයින් එකේ හිස්ටරි එක කොහොමද විචලනය වුනේ කියලා මේ ට්‍රේඩ් එක. හරිද? ඒතර ඔයාලා දන්නවා මේවට තියෙන සාධක මොනවද? මේකට තියෙන ඔයාලා දන්නවා බිට්කොයින් වල තියෙන්නේ ඩොලර් මිලියන දැන්ට මාකට් එකේ තියෙනවා 18.98 ගාණක් වගේ මාකට් එක ඇතුලේ දැනට තියෙනවා. සම්පූර්ණ බිට්කොයින් ලෝකෙටම තියෙන මිලියන 21යි. ඒතර මිලියන 21ක් ලෝකෙට තියෙනවා කියන්නේ මිලියන බිලියන ගාණක් මිනිස්සු ඉන්න ලෝකේ බිට්කොයින් තියෙන ලෝකෙටම මිලියන 21යි. හරිද? ඒක වැදගත් දෙයක්. ඒක මතක තියාගන්න. හරිද? ඔන්න ඕක තමයි බිට්කොයින් එකේ හිස්ටරි එක අපිට කතා කරන්නේ. එතකොට ඔයාලා අර කිව්ව කොයින් ගෙකෝ එකට කොයින් මාකට් කැප් එකට ගිහිල්ලා මේවා ටිකක් බලන්න. හරිද? එතකොට කොයින් මාකට් කැප් එකට ගියත් අපිට ඔන්න නවිදු දානවා. නයිල්ම ඩිරෙක්ට් දාන්න එපා. මම හිතන්නේ පබ්ලික් දානවා හොඳයි. ඔය ටික කැල්කියුලේෂන් ටිකක් දානවා. ඒ ටික පබ්ලික් කරනවා හොඳයි නවිදු. හරිද? ඔයාලතර මේ කොයින් මාකට් කැප් එකට එහෙම ගිහිල්ලා බලන්න. හිස්ටරි එක බලන්න පුළුවන්. දැන් අපි බැලුවොත් එහෙම බිට්කොයින් එකේ හිස්ටරි එක මේ තියෙන ඔයාලට පේන්නේ. දැන් අපිට පුළුවන් මේක දාගන්න. දැන් මෙතන 24 hours තියෙන්නේ මට පුළුවන් 1 year වගේ දාගන්න. 1 year දැම්මට පස්සේ අපිට මෙතන ඉන්ඩිකේටර් වෙලා පෙන්නන අවුරුද්දක් ඇතුළත ක්‍රිප්ටෝ මාකට් එකේ විචලනය වෙන විදිය. මැක්ස් දැම්මොත් එහෙම ක්‍රිප්ටෝ ඉතිහාසයෙන් බලාගත්තා. බිට්කොයින් වල ඉතිහාසෙම. අපිට පෙන්න 2013 වගේ ඉඳන් මෙතන දත්ත තියෙනවා. අපිට 2013 ඉඳන් 2013 අප්‍රේල් මාසේ 28 වෙනිදා බිට්කොයින් එකක් ඩොලර් 135යි. හරිද? ඔය වගේ ඉතිහාසයක් බලා ගන්න පුළුවන් අපිට.
ඕනම කරන්සියකවාට. හරිද? ඒ වගේ පොඩ්ඩක් හොයන්න බලන්න මේ බලන්න තමයි ඔයාලට ඉගෙන ගන්න හම්බෙන්නේ. හරිද? මට මොකද මේ හැමදේම දෙන ටයිම් එකක් නැහැ. ඔයාලා මට පාත් එක පෙන්වන්න පුළුවන්. ඔයාලා තමයි හොයන්න වෙන්නේ එතකොට. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න එක. හරි. ඕකේ. මට බලන්න පාත් එක පෙන්වන්න. යන එක තීරණය යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයාලා. හරි. හිස්ටරි එක ඔය විදිහට තමයි බිට්කොයින් වල ගත කරන්නේ. හරි. ඊට පස්සේ අපේ අන්තිම මාතෘකාව අදවසේ කතා කරන්නේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක. එතකොට බිට්කොයින් හිස්ටරි එක සම්බන්ධයෙන් මොනවද තව දැනගන්න දේවල් තියෙනවා මොනවා හරි මේකේ තව අවශ්‍ය දේවල් තියෙනවා ඔයාලා පොඩි chat එකක් දාන්න මට මේ බිට්කොයින් හිස්ටරි එක සම්බන්ධයෙන් මොනවා හරි තව දැනගන්න දේවල් තියෙනවා අවශ්‍ය දේවල් තියෙන මොනවා හරි බිට්කොයින් හිස්ටරි එක සම්බන්ධයෙන් හරිද එතකොට බිට්කොයින් සම්පූර්ණ chart එකම ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා Google කරලා බලන්න පුළුවන් බිට්කොයින් හිස්ටරි එක ඕනනම් Google කරලා බලන්න බිට්කොයින් chart එක Google කරලා බලන්න එකම chart එක ඇදිනේ Google chart එක විතරයි මොකද මේ කියන එකම එක්ස්චේන්ජ් එකක්වත් ආරම්භ වෙලා නැහැ බිට්කොයින් පටන් ගන්න කාලේ. හරිද? ඒක නිසා අපිට ඒවා ඔය කොයින් එකකවත් ආරම්භයේ ඉඳන් බලන්න බෑ. ඒවා ආරම්භ කරපු දවස් ඉඳන් විතරයි අපිට දත තියෙන්නේ. දැන් Binance එක ආරම්භ කරේ 2018 වගේනේ. ඒතර හැම කරන්සි එකම පටන් ගන්නේ 2018 ඉඳන්. නැත්නම් ඒක අපිට පෙන්වන්නේ නැහැ. ඒකයි. හරිද? හරි. මොකුත් ප්‍රශ්න ගැටලු නැහැ වගේ හින්දා කවුරුත් මොකුත් නැහැ සද්දයක් බද්දයක්. හරි. හරි. ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරනවා නම් මේ වගේ ලාභයක් ගන්න පුළුවන්. ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරලා 2170ක් කියන්නේ ප්‍රොෆිට් එක ඩොලර් 2,17,000ක්. නවිද පොඩ්ඩක් බලන්න ප්‍රොෆිට් එක මේ ඩොලර් 100ක් කියන්නේ 2177ක් කියන්නේ ඩොලර් 2170යි ප්‍රොෆිට් හොඳේ. ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරා කියන්නේ මාකට් එක 100ට 2177ක් අප් වුණා නම් ප්‍රොෆිට් එක වෙන්නේ ඩොලර් 2000 මම හිතන්නේ බිඳුවක් වැඩි වෙලා මෙතන බිඳු දෙකක් ඩොලර් 2177යි ප්‍රොෆිට් එක. හරි. ඕකේ. ඔය විදිහට තමයි බිට්කොයින් එකේ හිස්ටරි එක ඔයාලට පෙන්වන්න තියෙන්නේ. 2013 2014 වෙනකොට ඩොලර් එක අඩු වෙලා ඇයි? මට ඒක පැහැදිලි නෑ. 2013 ඉඳන් 2014 ඩොලර් එක අඩු වෙලා ඇයි? ඩොලර්ද බිට්කොයින්ද? 2013 2014 මම මෙතන දාන්නේ. සාමාන්‍ය මාකට් එකේ නෝමල් විචර දැන් ඔයාලා දැක්කනේ වර්තමානයේ මාකට් එකේ මේක තමයි වහන්නේ මේ. ඒතර ඔයා දැක්ක වර්තමානයේ දැන් අපි බැලුවා මීට මාසෙකට කලින් බිට්කොයින් 69000යි. ඒක දැන් 40 මීට කලින් 41000ට ආවා. ඒ කියන්නේ ඩොලර් 28000ක විතර වෙනසක්. අර මාකට් එකේ සිදුන විචලනයන් වෙන්නේ. ඒ කියන්නේ කට්ටිය ගොඩක් සෙල් කරනවා නම් මාකට් එකේ මිල අඩු වෙනවා. හිතන්නකෝ 2009 මේ 2009 10 11 ගත්ත කට්ටිය මොකද කරේ? මේ හරියට යාලගේ ප්‍රොෆිට් බුක් කරනවා කියලා කියන්නේ ඒවා විකුණලා යාලගේ ප්‍රොෆිට් එක ස්ථාවර කරගන්නවා ලාභ ස්ථාවර කරගන්නවා. එතකොට කට්ටිය ප්‍රොෆිට් බුක් කරනවා කියලා කියන්නේ ලාභ ස්ථාවර කරගන්නවා කියන්නේ යා මිලදී ගත්තේ විකුණනවා. විකුණනොත් ලාභ හම්බෙන්නේ. අන්න ඒ වගේ ලාභ මාකට් එක වැඩවුන්ලා තියෙන. ඒතකොට ඒ වගේ තැන් වලින් ගොඩක් අය ආයි බයි කරනවා. මේ වගේ ඇවරේජ් වලින් බයි කරලා ඩොලර් 19000 ගානට අවුරුදු ගානක් ඇතුළත ඉතරලා තියෙනවා. BTC එක දැනට තියෙන හයිම වොලියුම් එකෙන් ඉදිරියේදී ඊට වඩා වැඩි වෙන්න පුළුවන්ද? ඕ මේ දැන් මේ මාකට් එකේ මේ සිදු වෙලා තින්නේ නත්තල් සීසන් එක ආවා. මිනිස්සුන්ට සල්ලි අවශ්‍යයි. හරිද? මිනිස්සු මොකද කරේ? ලොන්ග් ටර්ම් බයි කරපු කට්ටිය එයාලගේ ප්‍රොෆිට් බුක් කරා කියන්නේ සෙල් කරා. මාකට් එක ඩවුන් වෙනකොට. ඊට පස්සේ කොවිඩ් පැන්ඩමික් සිටුේෂන් එක යුරෝප් කන්ට්‍රි වලට ඇමරිකන් කන්ට්‍රි වලට බලපෑවා. ගොඩක් පැති ලොක්ඩවුන් වෙනවා. ඒ වගේ දේවල් එනවා. ඊට පස්සේ අවුරුද්ද අවසානයේ ටැක්ස් පේමන්ට් ටැක්ස් වලට ඒ වගේ ගැටලු ඇති වුණා. ඊට පස්සේ ඒවා පේ කරන්න ඕන මිනිස්සුන්ගේ ඒ ආදායම් ඒ කියන්නේ ලංකාවේ දැන් සමහර මිනිස්සු තමන්ගේ වත්කම් පිළිබඳව සහ ටැක්ස් ක්ලියර් කරන්න නැති වුණාට ඒ රටවල කරනවානේ. ඒතර යාලා ඒවා ක්ලියර් කරන්න ඕන. එතකොට ඒ වගේ දේවල්. එතකොට ඊට පස්සේ ඇමරිකාවේ ඇති වුණ ගැටලුවක් එයාලගේ බිට්කොයින් වලට ටැක්ස් මොකක් හරි සිද්ධාන්තයක් ගෙනාවා. ඒකත් එක්කත් පොඩි ප්‍රශ්නයක් එනවා. ඕ වගේ ගැටලු රාශියක් එක්ක මාකට් එක මේ වෙනකොට සෙල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ මාකට් එක ගොඩක් පහළ ගිහලා තිනවා. ඒක අනිවාර්යෙන් මොකද බිට්කොයින් එක තිබුණේ ඩොලර් ලක්ෂ පොසිබල් ටාගට් එක. ඩොලර් ලක්ෂයට යන්න පුළුවන් ටාගට් එකේ තිබුණේ. හරිද? තාමත් ඒ රන්න කියන්න පුළුවන් මාකට් එක ප්‍රයිස් මාකට් එක ඩවුන් වෙනවා කියන්නේ යම් මාකට් එකක් අඩියක් පස්සට තියෙනවා කියන්නේ ඊට වඩා ලොකු ඉදිරි පිම්මක් මාකට් එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට. ඒක මේක ඔයා දැනගන්න ඕන දෙයක්. මොකද මාකට් එකක් මේ වගේ ඩවුන් වෙනවා කියන්නේ මාකට් එකේ මිල පහළ යනවා කියන්නේ ගොඩක් බයස්ලා ආයි මිලදී ගන්නවා මාකට් එකේ කරන්සිස්.
මිල අඩුවේදි මිලදී ගන්න මම ඔයාලට පෙන්නන්නම් ඔය මේ විදියට. හරි. දැන් ඔයාලට පෙන්නනවා මෙතනදී මාකට් එක. මෙහෙම අප් වෙලා ඩවුන් වෙලා. ආයි ඊට වඩා අප් වෙලා. ඊට වඩා අප් වෙලා. ඊට වඩා අප් වෙලා. ආයි ඩවුන් වෙලා මේ අප් වෙලා ඩවුන් වෙලා අප් වෙලා. ආයි ඩවුන් වෙලා අප් වෙලා. ඩවුන් වෙලා අප් වෙලා. අන්න ඩවුන් වෙලා අන්න අප් වෙලා. ඩවුන් වෙලා අප් වෙලා ඩවුන් වෙලා. ඔන්න ඔය විදිහට තමයි මාකට් එක යන්නේ. ඔකට තමයි මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කැප්චර් කරනවා කියන්නේ. හරිද? එතකොට මම කියලා දෙන්නම් ඇයි මෙහෙම වෙන්නේ මොකක්ද හේතු වෙන්නේ ප්‍රොෆිට් බුක් කරන කතන්දර. එතකොට දැන් පැහැදිලිනවා දැන් ඕක කියන්නේ කො ඔයාලා පොඩ්ඩක් වැඩේ අවුල්. හරිද? ඒක නිසා මම මේක කියලා දෙන්නම් මොකක්ද මේක ඇයි මෙහෙම වෙන්නේ මේ මාකට් එකක් මෙන්න මෙහෙම යන්න පුළුවන් නේ. මාකට් එකට මෙහෙම යන්න පුළුවන් නේ. ඇයි මේ මෙහෙම යන්නේ? මොකක්ද හේතුව? ඉතින් මෙහෙම ගියා නම් අනේ උඩරනේ යන්නේ. ඔක්කොමත් එක්ක කතා කරලා ඔක්කොම බයි කරන්න පුළුවන්. එතන මාකට් එක හැමෝගෙන් බලාපොරොත්තු ඉෂ්ට වෙලා හැමෝටම සෙල් කරලා ප්‍රොෆිට් ගන්න පුළුවන්. ඒ වගේ නෑ. මේක ප්‍රායෝගිකව හිතන්න ඕන. එතකොට වැඩේ පැහැදිලි වෙයි. මම කියලා දෙන්නම් මොකක්ද එතන වෙන સિદ્ધාන්තය කියලා. හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවා. නියම. අන්න ඒ වගේ එන ගැටලු ටික අහන්න. හරිද? කොරෝනා ඩම්ප් එකත් පෙන්වනවා හරි යාළුවා. හරි මම කොරෝනා ඩම්ප් එක කොරෝනා නිසා මාකට් එකේ සිදුවන විචලනය මම ඔයාලට පෙන්නන්නම්. කොවිඩ් මාකට් එක කියන්නේ කොවිඩ් මාකට් එක කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එක අපිට බිට්කොයින් වලින් බලා ගන්න පුළුවන්. මෙන්න මේකට කියන අපි කොරෝනා ඩම්ප් එක. මේ තියෙන්නේ. මේක සිද්ධ වුණේ ඔයාලට පේනවා 2020 පෙබරවාරි 11 ලෝකෙට කොරෝනා ආව පෙබරවාරි මාර්තු මාසේ. මේ තියෙන්නේ කොරෝනා ඩම්ප් එක. හරිද? ඔයාලට පේනවා කොරෝනා ඩම්ප් එකේ බිට්කොයින් එක ඩවුන් වෙලා තියෙනවා. ඩොලර් 3800 ගානකට මේ 2020 මාර්තු මාසේ. එතන මෙතනින් තමයි තනිකරම මාකට් එක අප් වුනේ. හරිද? ඔකට තමයි කොරෝනා ඩම්ප් එක කියලා කියන්නේ. මෙන්න මේ කියන මෙන්න මේ කොටසට තමයි කොරෝනා ඩම්ප් එක කියන්නේ. මෙන්න මේ කොටසට. මේ මාකට් එකේ සිදුවෙන මෙන්න මේ කියන පහළ යාමට තමයි කොරෝනා ඩම්ප් එක. කොරෝනා නිසා කොරෝනා සිටුේෂන් එක නිසා ලෝකේ තියෙන හැම ආර්ථිකයක්ම හැම කොටස් වෙළඳපොළක්ම හැම දෙයක්ම බිඳ වැටුණා. හැබැයි ක්‍රිප්ටෝ මාකට් එක නැවතුන්නේ නැහැ කඩාගෙන. කියන්නේ සීග්‍රේන් මිල වර්ධනය වුණා. හරිද? ඒක විශේෂයි. අපි ඔය ඉස්සරහට කතා කරනවා. හරි. අපි යන් ඉස්සරහට. ඕකේ. දැන් අපි එන්නේ අද දවසේ අපි අවසාන සෙෂන් එක වන බ්ලොක් චේන් ටෙක්නොලොජි ගැන කතා කරන්න. මොකක්ද මේ බ්ලොක් චේන් ටෙක්නොලොජි කියන්නේ? හරිද? එතකොට අපි මෙතනදී ඉස්සෙල්ලා කතා කරා අපි සැනින් සැනින් කතා කරා මේ බ්ලොක් චේන් කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන පිටුපසේ ඉන්න දැවැන්තය. එතකොට ක්‍රිප්ටෝ මාකට් එකේ සම්පූර්ණ මාකට් එකේ බිහිවීමට මිනිස්සු විශ්වාස කරන්න අර විමධ්‍යගත භාවයට ට්‍රාන්සැක්ෂනල් ට්‍රස්ට් එකට සිකියුරිටි එකට මේ හැම දෙයක්ම අපි කිව්ව බේසික් වෙලා තියෙන මේ බ්ලොක් චේන් කියන ටෙක්නොලොජි එක. හරිද? දැන් අපි කතා කරන්න යන්නේ මොකක්ද මේ බ්ලොක් චේන් කියන්නේ? මේකේ මොකක්ද සිදුවෙන දේ අපි සරලව කතා කරනවා. මොකක්ද මේක ඇතුලේ සිදුවෙන්නේ? එතකොට මේක මොකක්ද මේ කියන දේ ගැන අපි සරලව මෙතනදී කතා කරනවා. හරි. හොඳට අහගන්න. අපි කතා කරනවා what is blockchain technology. හරි. blockchain යනෝ පද්ධති වෙනස් කිරීමට හැක් කිරීමට හෝ වංචා කිරීමට අපහසු හෝ කළ නොහැකි ආකාරයකින් තොරතුරු පටිගත කිරීමේ පද්ධතිය. එතකොට මේ බ්ලොක්චේන් කියන අන්තර්ජාලය මත පදනම් වෙලා හැක් කිරීමට වංචා කිරීමට හෝ කළ ඒ කියන්නේ හැක් කිරීම හා වංචා කිරීම කරන්න බැරි තොරතුරු ගබඩා කරලා තියාගන්න පුළුවන් පද්ධතියක් වගේ දෙයක්. එතකොට මෙන්න මේ කියන බ්ලොක්චේන් එකක් මම ඔයාලට සරලව කියනවා නම් මේක නිර්මාණය වෙන්නේ එක එක බ්ලොක් වලින්. දැන් බ්ලොක් වලින් නිර්මාණය වෙච්ච චේන් එකක් නෙමේක. අපි කිව්වෝ සාමාන්‍ය උදාහරණයක් දන්වැල. දන්වැලක් ශක්තිමත් දන්වැලක් නිර්මාණය වෙන්නේ පුරුකෙන් පුරුක. ඒතර පුරුකෙන් පුරුක තමයි ශක්තිමත් දන්වැලක් නිර්මාණය වෙන්නේ. එතකොට මම කිව්වා ඔයාට ක්‍රිප්ටෝ මාකට් එකේ අපි හිතමු බ්ලොක් බිට්කොයින් කියලා ගත්තොත් එහෙම මේ හැම කරන්සි එකකටම තමන්ගෙම කියලා බ්ලොක්චේන් එකක් නැති අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් බිට්කොයින් අපි BTC කියලා බැලුවොත් එහෙම BTC කියන කරන්සි එක වැඩ කරන්නේ මේ BTC ලටම ආවේනික තියෙන වෙනම බ්ලොක්චේන් වෙනම නෙට්වර්ක් එකක්. ඒකට අපි කියනවා ඒක වැඩ කරන්නේ නිකන් ගමන් කරන්න කියලා කියමුකෝ. ඒක වැඩ කරන්නේ අන්නේ නෙට්වර්ක් එක ඇතුලේ. ඒතර අපිට ඒකට කියනවා BTC බ්ලොක් එක කියලා. BTC බ්ලොක්චේන් එක. හරිද? ඒතර හැම කරන්සි එකකටම බ්ලොක්චේන් එකක් නැහැ. හරිද? අපි හෙට කතා කරනවා මොකද්ද බ්ලොක්චේන් එකක් තියෙන කරන්සි එකක් කියන්නේ බ්ලොක්චේන් එකක් නැති කරන්සියක් කියන්නේ මොනවද? සරලව කියනවා මම ඔයාලට කිව්වා POW සහ POS කියලා කොයින්ස් වර්ග දෙකක් කැටගරි කරන්න පුළුවන්. එතනදී POW කියන්නේ proof of work කියන්නේ මේ බ්ලොක්චේන් එකක් Tamanටම කියලා බ්ලොක්චේන් එකක් තියෙන කරන්සිස් වලට. හරිද? ඒ කියන්නේ අර වගේ හොඳ සිකියුරිටි සිස්ටම් එකක් තියෙන. එතකොට තොරතුරු ගබඩා කිරීම පද්ධතියක් තියෙන. තමන් වෙම කියලා කරන්සි එකකට තියෙන මේ බ්ලොක්චේන් එකක් අපි කියනවා proof of work කැටගරි එකේ කරන්සි කියලා.
එතකොට POS currency කියන්නේ proof of stake නේ. එතකොට ඔයාලා තාම ඉගෙන දන්නේ නැහැ. මම මේ වර්ග දෙක කියන විතර proof of stake කියන එකේදී අපිට කියන්න පුළුවන් proof of stake category එකේ currencies වලට Tamanටම කියලා blockchain එකක් නැහැ. එතකොට ඒ currency හැදෙන්නේ අර වෙනත් blockchain එකක් මත පදනම් වෙලා තමයි ඒ currencies හැදෙන්නේ. හරිද? තමන්ගේ blockchain එක නැහැ. හැබැයි බහුත් සමහර stake ඔය stake proof of stake category එකේ coin තියෙන blockchain තියෙන. අපි කියන්න ඒ කතාව ගැන. හරි. blockchain ගැන පැහැදිලි කරන්නම්කෝ. එතකොට මම කිව්වා මේකේ blockchain එකක් කියන්නේ මෙන්න මේ වගේ නිර්මාණය වුණු දම්වලක් නම් මෙහෙම නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? ඔහොම පුරක් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට blockchain එක කියන එකත් මේ වගේ. දැන් Bitcoin මම කිව්වා BTC වල BTC users ලා ඉන්නවා මිලියන් 140ක් කියලා හිතන්නකෝ. මිලියන් 140ක් ඉන්නවා Bitcoin users ලා. ඒ කියන්නේ Bitcoin blockchain එක ඇතුලේ තමයි මෙන්න මේ මිලියන් 140ම ඉන්නේ. හරිද? එතකොට ඔයාට පුළුවන් wallet තියෙනවා. පසුම්බි තියෙනවා. Bitcoin වලට නම් Bitcoin wallet තියෙනවා. එතකොට Bitcoin wallet එකක් ඔයා එක්ක අරගෙන එක්ක දැන් ඒව තියෙනවා එක එක විදිහට තියෙනවා. අපි wallet category එක කතා කරන app විදිහට තියෙනවා. එක්ක නැත්නම් software එකක් විදිහට. නැත්නම් cloud storage එකක් විදිහට. ඒ එක එක විදිහට මෙන්න මේ wallet තියෙනවා. පසුම්බි. අපිට පුළුවන් මේවා එක්ක මිලදී අරගෙන එක්ක download කරලා අපිට register වෙලා අපිට මේ blockchain වලට access ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ blockchain එක ඇතුලේ අපිටත් මේ වගේ බ්ලොක් එකක් මේ වගේ අර දන්වැලේ පුරුකක් වගේ එකක් නිර්මාණය කර ගැනීමක් තමයි එතනදී වෙන්නේ. එතකොට මේ Bitcoin blockchain එක ඇතුලේ users මිලියන් 140ක් ඉන්නවා කියන්නේ මේ වගේ බ්ලොක් තියෙනවා මිලියන් 140ක් මෙන්න මේ විදිහට එකිනෙකට සම්බන්ධ වෙලා. මම ඔයාලට කිව්වා Bitcoin කියන්නේ distributed network එකක්. ඒතර මේකේ මිලියන් 140ක් ඉන්නවා නම් මේ මිලියන් 140 මේකිනෙකාට සම්බන්ධව තමයි යන්නේ. එතකොට මෙන්න මේ බ්ලොක්චේන් එක කියන දේ මම කිව්ව හැක් කරන්න බෑ කියලා. මේක හැක් කරන්න බෑ. එතකොට මේක හැක් කරන්න බෑ කියන දේට සාධක දෙකක් බලපානවා. හරිද? එතකොට මේ බ්ලොක්චේන් එකක ශක්තිමත් භාවය තීරණය වෙන්න නම් මේ බ්ලොක්චේන් එකේ පවර්ෆුල් භාවය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ දන්වැලක් නම් පුරුක් ගාන වැඩි වෙන්න ඕන වගේ. ඒතර දන්වැල ශක්තිමත්ව මෙහෙම රවුමට යදුවට පස්සේ දන්වැල ශක්තිමත්ව තියෙනවා. එතකොට දර අපි එක කෝට්ටක් අරන් කැඩුවොත් එහෙම නිකම්ම කඩන්න පුළුවන්. හැබැයි දර මිටියක් අරන් කැඩුවොත් අපිට කඩන්න බෑනේ. අන්න ඒ වගේ. එතකොට මේ බ්ලොක්චේන් එක ඇතුලේ මේ බ්ලොක් ගාන වැඩි වෙන්න මේ බ්ලොක්චේන් එක ස්ට්‍රෝං වෙනවා. පවර්ෆුල් වෙනවා. එතකොට මේ බ්ලොක්චේන් එක බිඳින්න මේක හැක් කරන්න තියෙන හැකියාව එන්න මඩු වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා Bitcoin blockchain එක අපි ගත්තොත් Bitcoin currency හොමාරු වෙන blockchain එක තමයි Bitcoin blockchain එක. ඒතර Bitcoin blockchain එක අපි කිව්ව උදාහරණයක් විදිහට users ලා මිලියන 140ක් විතර මම කිව්වා ඉන්නවා කියලා සරලව. හරිද? හරියටම නිශ්චිතව මේ කියන්න අමාරුයි. සරලව මම කිව්වා මෙන්න මේ වගේ ප්‍රමාණයක් Bitcoin users ලා blockchain එකේ ඉන්නවා කියලා. එතකොට මෙන්න මේ Bitcoin block මිලියන 140ක් මේ blockchain එක ඇතුලේ තියෙනවා කියන්නේ ඔයාලට තේරෙනවා මේ එක block එකකින් පව එකක් හැදෙනවා හැමතිස්සෙම. ඒ කියන්නේ මෙහෙමයි. මම ඔයාලට කිව්වනේ මේක අපි බ්ලොක්චේන් එකට සම්බන්ධ වෙන වොලට් එකක් කරා පසුම්බියක් කරා. අපි එක්කෝ එතන මොබයිල් එක වොලට් එක තියෙන මොබයිල් විදියට ඇප් එකක් විදියට. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාට ඊමේල් පාස්වර්ඩ් දීලා රෙජිස්ටර් වෙලා ඔයාට පුළුවන් වොලට් එක හදාගන්න. ඒ සිකියුරිටි ඔප්ෂන්ස් ෆලෝ කරලා. එතකොට ඔයා වොලට් එක හදනවා. වොලට් එක හදලා ඔයා හිතනවා ෆෝන් එකෙන් තමයි වොලට් එකට යන්නේ. එතකොට ඔයාගේ ෆෝන් එක through මේ වොලට් එක හරහා බ්ලොක්චේන් එකට යම් කිසි පව එකක් රිලීස් වෙනවා. ඒ කියන්නේ කො යුටිලිටි පව එක විදුලි බලයක්. ඒ කියන්නේ නිකන් ගිගා. ඒ කියන්නේ අපි පව එක බලයක්. දැන් ඔයා හිතන්නකෝ ඔයා ෆෝන් එක පාවිච්චි කරන්න යම් කිසි බලයක් වැය වෙනවා. ඒතර බැටරි බහිනවා. එතකොට අන්න ඒවා බ්ලොක්චේන් එක ඇතුලේ මෙන්න මේ වොලට් එක ඇතුලේ ඔයා කටයුතු කරනකොට ඔයාගේ මෙන්න මේ බ්ලොක් එකෙන් බ්ලොක්චේන් එකට පව එකක් රිලීස් වෙනවා. හරිද? අපි හිතමු ගිගාහර්ට්ස් එකක් රිලීස් වුණා කියලා. ওই වගේ මිලියන් 140ක් ඉන්නවා නම් මේක එක එක විදිහට වෙනස් විදිහේ පවර් රිලීස් වෙනවා බ්ලොක්චේන් එකට. ඒතර බ්ලොක්චේන් එකේ පවර්ෆුල් භාවය වැඩි වෙනවා කියන්නේ ඒක හැක් කරන්න තියෙන පොසිබිලිටි එක අඩුයි. ඒ කියන්නේ මේක හැක් කරනවා නම් අපි හිතමු මෙහෙම කළා ගිගාහර්ට්ස් අපි හිතමු ගිගාහර්ට්ස් මිලියන 140ක මිලියන 140ක පවර් එකක් මෙන්න මේ බ්ලොක්චේන් එක ඇතුලේ තියෙනවා කියලා හිතන්නකෝ. එක එක ගිහිල්ලා. හරිද? එතකොට මම ඔය මයිනින් කියන concept එක කිව්වට පස්සේ මේ දෙක ඔයාලා පැහැදිලි වෙයි. අද කතා කරන්නේ නැහැ අපි ගැන. එතකොට මෙන්න මේ මිලියන 140ක පවර් එකක් ගිගාහර්ට්ස් එක ගන්න හිතුවොත් ගිගාහර්ට්ස් මිලියන 140ක පවර් එකක් බ්ලොක්චේන් එක ඇතුලේ හැදෙනවා. එතකොට
යම් කිසි කෙනෙක් මේක හැක් කරන්න අවශ්‍ය නම් මේ බ්ලොක් චේන් එක හැක් කරන්න අවශ්‍ය නම් එයාට එක බ්ලොක් එකක් through එක බ්ලොක් එකක් තුලින් මෙන්න මේ සම්පූර්ණ බ්ලොක් චේන් එකේ තියෙන ප්‍රමාණයෙන් 50ක බලයක්වත් 50කට වැඩි බලයක්වත් එයාට දෙන්න සිද්ධ වෙනවා. එක බ්ලොක් එක කරා මේ බ්ලොක් මිලියන 140කින් හැදුණු සමස්ත පව එකකින් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් එක බ්ලොක් එකකින් පව එකක් දුන්නොත් මෙන්න මේ බ්ලොක් චේන් එක හැක් කරන්න පුළුවන්. එතකොට ඔයා හිතලා බලන්න දැන් මේ වගේ ලොකු යූසර්ස්ල ප්‍රමාණයක් ඉන්න බිට්කොයින් වගේ ඒ කියන්නේ ලොකු කරන්සිස් යූසර්ස්ල වැඩි ප්‍රමාණයක් ඉන්න ලොකු කරන්සිස් ලොකු බ්ලොක් චේන් ලොකු විශාල ලෙස පැතිරුණු බ්ලොක් චේන් එකක මේ වගේ එක බ්ලොක් එකකින් මේ වගේ හැක් එකක් කරන්න පුළුවන්ද කියන දේ හිතලා බලන්න. එතකොට දැනට බ්ලොක් කියලා තියෙන විදිහට බ්ලොක් චේන් يعني බිට්කොයින් බ්ලොක් චේන් එකේ නිර්මාණය වෙච්ච පව එකට සමාන හෝ හරි අඩක පව එකක් දෙන්න පුළුවන් සුපර් කම්පියුටරයක් තාම ලෝකෙ බිහි වෙලා නැහැ. එච්චර පව එකක් දෙන්න පුළුවන් සුපර් කම්පියුටරයක් ලෝකේ නැහැ තාම. හරිද? ඒ කියන්නේ මේ බ්ලොක් චේන් එක හැක් කරන්න බෑ කියන්නේ අන්න ඒ නිසා. හරිද? එතකොට යම් අවස්ථාවකදී බිට්කොයින් ඒ කියන්නේ බ්ලොක් චේන් හැක් වෙන්න ආව අපි ඒකට කියනවා 51 ඇටැක් එකක් කියලා. ඒ කියන්නේ බ්ලොක් චේන් එකේ ඉන්න හිතන්නකෝ දැන් මෙහෙම මම මේක නොකිය ඉන්න 51 ඇටැක් ගැන ඒක මම මයිනින් වලදී කියන්න. මට ඔයාලා මතක් කරන්න දැන් අපි ඊට මයිනින් ගැන කතා කරන ක්‍රිප්ටෝ මයිනින්. දැන් මම මේ කියන්නේ කිව්වොත් මේ කියපු දේත් ඔයාලා මතක වෙනවා. එතකොට මම ක්‍රිප්ටෝ මයිනින් ගැන ඔයාලා කතා කරනකොට මට මතක් කරන්න 51 ඇටැක් එක ගැන මතක් කරන්න. හරිද? මම ඒක කියන්න මොකක්ද මේ 51 කට්ටිය ඇටැක් කරාට පස්සේ කොහොමද බ්ලොක් එකක් බිඳින්නේ කැඩෙන්නේ කියන දේ ගැන. හරිද? එතකොට ඔයාලා මතක තියාගන්න ඕන මේ බ්ලොක් චේන් එකක් හැදෙන්නේ මෙන්න මේකට අර වොලට් එක through වොලට් එකෙන් වොලට් එක හරහා ඒ නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන පුජ්‍යලයන් මේ වොලට් හරහා තමයි මේකේ බ්ලොක් චේන් එක නිර්මාණය වෙන්නේ. ඒතර වොලට් ගාන වැඩි නම් මේකට සම්බන්ධ වෙන ක්‍රිප්ටෝ ඒ කියන්නේ බිට්කොයින් යූසර්ස්ලා වැඩි නම් බිට්කොයින් හෝල්ඩ් කරන අය බිට්කොයින් ට්‍රේඩ් කරන අය වැඩි නම් මේ බ්ලොක් චේන් එකේ පවර්ෆුල් භාවය වැඩි. ඒක සාධකයක්. බ්ලොක් චේන් එකේ පවර්ෆුල් එක වැඩි වෙන්න. බල ශක්තිය බලය වැඩි වෙන්න. ඒතර බලය වැඩි කියන්නේ මේක බිඳින්න බෑ. තව එක් සාධකයක් තමයි බිට්කොයින් එකක ප්‍රයිස් එක. බිට්කොයින් එකක ප්‍රයිස් එක කියන්නේ ප්‍රයිස් එක වැඩි වෙන්න මෙන්න මේ බ්ලොක් චේන් එකේ පවර් එකත් ඒත් එක්කම ඔටෝමැටිකලි වැඩි වෙනවා. බිට්කොයින් එකක ප්‍රයිස් එක වැඩි වෙන්න බ්ලොක් චේන් එකේ වොලියුම් මේ බලයත් වැඩි වෙනවා. එතකොට බිට්කොයින් එකක ප්‍රයිස් එක අඩු වෙන්න බ්ලොක් චේන් එකේ බලයත් අඩු වෙනවා. එතකොට ඔයාලා දන්නවා බිට්කොයින් වගේ ප්‍රයිස් එකක් දැන් ලොකු ප්‍රයිස් ඇක්ෂන් එක රීච් කරලා දැනටම ඉවරයි. ඒ වගේම ලොකු යූසර්ස්ල ප්‍රමාණයකුත් ඉන්නවා. එතකොට ලොකු විශාල පව එකක් මෙන්න මේ බ්ලොක් චේන් එක ඇතුලේ දැනටමත් නිර්මාණය වෙලා අවසන් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ බ්ලොක් එකක් බිඳින්න වර්තමානයේ මම කිව්වා කිසිම කම්පියුටර් එකකට හැකියාවක් නැත. ඒතර අන්නේ හේතු සාධක නිසා මේක හැක් කිරීමට වංචා කිරීමට කිසිම හැකියාවක් නැහැ කියලා කියන්නේ. හරිද? හරි. පටිගතකින් පදේ බ්ලොක් චේන් යනු අත්‍යවශ්‍යම ඩිජිටල් ලෙජර් එකක් වන අතර එය බ්ලොක් චේන් එහි ඇති පරිගණක පද්ධති ජාලය පුරාම අනුපිටපත් කර බෙදා හරි. මම ඔයාලට කිව්වා බිට්කොයින් බ්ලොක් චේන් එකේ අපි උදාහරණයක් විදිහට කිව්වා මිලියන 140ක් යූසර්ස්ලා ඉන්නවා කියන්නකෝ. එතකොට මෙන්න මේ මිලියන 140 අතර තිබුණු ට්‍රාන්සැක්ෂන් වල හැම පිටපතක්ම මේ මිලියන 140ටම කොපි වෙනවා. හරිද? කොපි වෙන විවිධ භාවයක් තියෙනවා. ඒතකොට ඕන කෙනෙක්ට මේක බලන්න හැකියාව ලැබෙන්නේ මෙන්න මේ බ්ලොක් චේන් එක නිසා. හරිද? එතකොට මේ හැම කෙනෙක් ඩිජිටල් ලෙජර් එකක් විදිහට වැඩ කරනවා කියන්නේ ඒක. එතකොට අපිට දත්ත කබඩා කරලා තියන්නත් මේක භාවිත කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අපිට අර පාස්පෝර්ට් හදන තැනක නැත්තම් අපිට ලයිසන් දෙන තැනක ඒ ප්‍රොසීඩර් එක තියන් යන්න. එයාලගේ ස්ටෝරේජ් එකක් විදිහට මේක යූස් කරන්න පුළුවන් ආරක්ෂිත විදියට. හරිද? බ්ලොක් චේන් යන අත්‍යවශ්‍යම ඩිජිටල් ලෙජර් එකක් කරන බ්ලොක් චේන් එකේ පරිගණක ජාලය පුරා මේ ආර් ටිකම තමයි කියන්නේ මෙතනදී. හරිද? බ්ලොක් චේන් එක අපි තාටියක් බලමු ඉස්සරහට. හරි. ඊට පස්සේ දැන් මම ඔයාලා මෙතන පෙන්වන්න යන්නේ ට්‍රැඩිෂනල් ෆයිනෑන්ෂල් පේමන්ට් සිස්ටම් එක. සාම්ප්‍රදායික ගෙවීම් කටයුත්තක් සිද්ධ වෙන විදිහ මම කියන්නේ සෙන්ට්‍රලයිස් මෙතඩ් එකක් ඇතුලේ. හරිද? සෙන්ට්‍රලයිස් මෙතඩ් එකක් ඇතුලේ. මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වනේ සෙන්ට්‍රලයිස් මෙතඩ් එකක් ඇතුලේ කොහොමද ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ. ඒ වගේ බ්ලොක් චේන් නෑ. හැබැයි බිට්කොයින් බ්ලොක් චේන් එක ඇතුලේ මම කෝ බිට්කොයින් කියන්නේ බිට්කොයින් කියලා කරන්සියක් තියෙනවා. ඒ කරන්සි එකේ නිර්මාණය වෙලා තියෙන්නේ බිට්කොයින් බ්ලොක් චේන් එක මත. අර වගේ ඒ කියන්නේ හැක් කරන්න බැරි එතකොට විනිවිද භාවයක් තියෙන තොරතුරු කබඩා කරලා තියෙන පද්ධතියක් මත තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට peer to peer transaction වෙන්න පුළුවන් මේක ඇතුලේදී. හරිද? එතකොට distributed and decentralized මම කිව්වා bitcoin blockchain එකක් කියන්නේ distributed. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන හැම බ්ලොක් එකක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? බ්ලොක් එක 1 ලක්ෂ බ්ලොක් මිලියනයක් තියෙනවා. මේ මිලියම අනිත් එකට සම්බන්ධයි.
එතකොට මේ සෙන්ට්‍රලයිස් ට්‍රැඩිෂනල් මේ ෆයිනන්ස් ට්‍රාන්සැක්ෂන් එක සාම්ප්‍රදායික ගණුදුනුවක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඔයාගෙන් ඔයාගේ බැංකුවට යනවා. බැංකුවෙන් PayPal එක්ක වෙස්ටර්න් යුනියන් වීසා මාස්ටර් මේ කියන මෙතඩ් එක කරා තමයි ඔයාගේ අනිත් කෙනාගේ බැංකුවට ගිහිල්ලා ඒ බැංක් එකේ යාගේ ගිණුමට ඩිපොසිට් වෙන්නේ. හැබැයි මේ බිට්කොයින් බ්ලොක් චේන් එක ඇතුලේ යම්කිසි කරන්සි එක ක්‍රිප්ටෝ කරන්සි එක බ්ලොක් චේන් එක ඇතුලේ ගණුදුනුවක් වෙනවද? ඒ කියන්නේ ඔයාගේ වොලට් එකෙන් බිට්කොයින් එක බ්ලොක් චේන් එක ඇතුළට ගිහිල්ලා අනිත් කෙනාගේ වොලට් එකට ඒක රිසීව් වෙනවා. එතකොට ඒක වෙන්නේ මෙහෙමයි. හරිද? ඒක ගමන් කරන්නේ හිතන්න ඔයාගේ යාළුවා මේ. හරිද? ඔයාගේ ෆ්‍රෙන්ඩ් මේ ඉන්නේ ඔයා මී. හරිද? ඔයාගේ යාළුවා ඔයාගේ ගෙදරට ලියුමක් එවනවා කියලා හිතන්නකෝ. ඔයාගේ යාළුවා ෆ්‍රෙන්ඩ් ඔයාට එවනවා ලියුමක්. එතකොට ඒකේ ඔයාගේ යාළුවා ඔයාට එවන්නේ කොහොමද? ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එකට එවන්නේ. ඔයාට ගෙදරක් තියෙනවා. ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක. ඒතකොට ලියුම මොකද වෙන්නේ? එක එක තැපැල් කාර්යාල වලින් ඔයාගේ ගෙදර හොයාගෙන ලස්සනට ගෙදරටම එනවා. මොන රටේ කොන තැනකදී තිබුණා. ඒ වගේ තමයි මේ බිට්කොයින් බ්ලොක් චේන් එක ඇතුලේ ට්‍රාන්සැක්ෂන් වෙන්නේ වොලට් එකකින් වොලට් එකකට. මේ හැම වොලට් එකකටම තමන්ටම ආවේනික ඇඩ්‍රස් එකක් තියෙනවා. තමන්ගේ අනන්‍යතාවය සනාථ කරගන්න මේ වොලට් එක මාගේ. ඒ කියන්නේ මේ වොලට් එකේ අනන්‍යතාවය අපේ ගෙදරට ඇඩ්‍රස් එකක් තියෙනවා වගේ. එතකොට යම් කිසි කෙනෙක් ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් මෙන්න මේ ඇඩ්‍රස් එකට අපි කරන පබ්ලික් කී එක මම හැදලි කරනවා ඉස්සරහට. පබ්ලික් කී කරලා ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් මෙන්න මේ විදිහට බ්ලොක් චේන් එකෙන් කෙලින්ම මේ බ්ලොක් අතරින් තමන්ගේ බ්ලොක් එකට එනවා ට්‍රාන්සැක්ෂන් එක. එතකොට අපි හිතමු මිලියන 100ක් හිටියා කියලා මිලියන 100ක් ඉන්නවා බ්ලොක් එක ඇතුලේ. එතකොට මේ හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම මේකත් එක්ක මැච් කරලා බලනවා. මෙන්න මෙයාගෙන් නම් ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ මෙන්න මේ වගේ බ්ලොක් එකේ බලනවා මෙයාගේ මේ බ්ලොක් එකේ තියෙන කෙනාගේ අර ඇඩ්‍රස් එකට මේක සමානයිද යවනකොට එක. නෑ. එපා ඊළඟට යනවා. ඔහොම මේ මිලියන ගානම චෙක් වෙලා මෙන්න මේක මේ දෙක සමාන වුණාට පස්සේ ඒ කියන්නේ මෙයා දෙන ලින්ක් මෙයා දෙන ඇඩ්‍රස් එක මෙන්න මේ කියන අදාළ වොලට් එකට සම්බන්ධ වුණාට පස්සේ සමාන වුණාට පස්සේ මේ ට්‍රාන්සැක්ෂන් එක බ්ලොක් චේන් එක ඇතුලේ සිද්ධ වෙනවා. හරිද? එතකොට මේක බ්ලොක් එකකින් බ්ලොක් එකකට ට්‍රාන්සැක්ෂන් වෙන්නේ හොඳට මතක තියාගන්න. මේක ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක්. අර මේ වගේ සෙන්ට්‍රලයිස් වෙලා නැහැ. මේ වගේ අතරමැදියන් කටයුතු කරන්නේ නැහැ. කිසිම පර්සන් ටු පර්සන් තමයි ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ. හිතන්න මේ බ්ලොක් චේන් එකේ එක බ්ලොක් එකක් හැක් වුණා කියලා හිතන්නකෝ. හැබැයි මේක බ්ලොක් එකක් හැක් වුණොත් මං කියන්නම් ඔයාලා මොකක්ද සිද්ධ වෙන දේ. හරිද? හරි. මෙන්න මෙතන තියෙනවා එක බ්ලොක් එකක්. හරිද? හරි. හිතන්නකෝ මෙන්න මේ විදිහට තමයි බ්ලොක් චේන් එක පිටලා තියෙන්නේ මේ අතට. ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ. හරි. එතකොට දැන් මෙන්න මේ A කියන කෙනාගෙන් B කියන කෙනාට ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්න හදන්නේ. එතකොට හිතන්න මෙන්න මේ කියන මෙන්න මේ වොලට් එක හැක් වුණා කියලා හිතන්නකෝ. ඔය වොලට් එකට අනවසර ඇතුළීමක් කරලා හැක් කරා. හරිද? මුළු බ්ලොක් චේන් එකම එක බ්ලොක් එකක් හැක් කරා. එතකොට මම කිව්වා මෙන්න මේ හැම බ්ලොක් එකකටම නිර්මාණය වෙච්ච එයාගේ අනන්‍යතාවය සාතික කරගන්න පුළුවන් කෝඩ් එකක් තියෙනවා. හැම බ්ලොක් එකකටම. මේ හැම හිතන්නකෝ මේ අතර මේ ගමන් කරනවා මේක එක නම් මේක දෙක. මේක තුන එහෙම තමයි පිළිවෙල තියෙන්නේ කෝඩ් එක. ඒකට අපි කියන හැෂ් කෝඩ් එකක් කියලා. හරිද? හදිසියවත් මේ බ්ලොක් චේන් එක මේ විදිහට මේ බ්ලොක් එක හැක් වුණොත් එහෙම මෙන්න මේ කෝඩ් එක වෙනස් වෙනවා. හිතන්න මේක 4 වුණා. මේක 4 වුණා කියනවා 2 4 වුණා. එතකොට කෝඩ් එක වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ලින්ක් එක බින්දෙනවා. එතකොට මෙන්න මේ හරහා ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැත. හරිද? මේ ලින්ක් එක මේක ලින්ක් වෙන්න නම් මෙතන එකට පස්සේ අනිවාර්යෙන් දෙක තිබිය යුතුයි. හරිද? දෙකට පස්සේ තුන තිබිලා මෙතන හතර තිබුණා. කියන්නේ කෝඩ් එක වෙනස් වෙන එක මම පෙන්නන්නේ. කෝඩ් එක වෙනස් වෙනවා. හැක් වුණ ගමන් කෝඩ් එක වෙනස් වෙනවා. වෙනස් වුණ ගාම මෙතනින් ට්‍රාන්සැක්ෂන් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනින් එහාට මේ පාත් එක නෙවෙයි. අර මං කිව්වා තව මිලියන ගණක් පාත් තියෙනවා. ඒ වෙන පාත් එක කරා ට්‍රාන්සැක්ෂන් එක අදාළ කෙනාට සිද්ධ වෙනවා ගැලපෙන ආකාරයට. ඒකත් හොඳට මතක තියාගන්න. හරිද? මේ වගේ හැක් ඒ කියන්නේ එක වොලට් එකක් හැක් වුණා පමණින් මේ ට්‍රාන්සැක්ෂන් නවතින්නේ නැහැ. මේක එක වොලට් එකක් හැක් කරන්න පොසිබිලිටි එකක් නැහැ. කොහොම හරි කමන්නේ අනවසර ඇතුළීමක් වුණොත් එහෙම මේ වගේ ට්‍රාන්සැක්ෂන් සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ වෙන හරහා අපේ ට්‍රාන්සැක්ෂන් සිද්ධ කරන්න පුළුවන්. නැත්නම් ඔයාලා හිතෙන්න පුළුවන් දැන් මේ බ්ලොක් එකකින් බ්ලොක් එකකට හැමතිස්සෙම මේක චෙක් කරගෙන යනවා නම් මේ කෙනෙක්ට පුළුවන් මේක හැක් කරලා මේ ඔක්කොම ගන්න. එහෙම ගන්න බැරි වෙන්නේ මෙන්න මේ හැෂ් කෝඩ් එකේ අලුතින් ජෙනරේට් වෙන නිසා. හරිද? අනවසර ඇතුළීමක් වුණාට පස්සේ. ඒතර ඔන්න ඕකයි බ්ලොක් චේන් එකක් ඇතුළේ සිද්ධ වෙන්නේ. හරිද? ඔය වඩා ගොඩක් සංකීර්ණයි සිද්ධාන්තය. එතකොට සාමාන්‍ය බ්ලොක් චේන් ඩිග්‍රී තියෙනවා සාමාන්‍ය ඩොලර් 10000 5000 කියලා වගේ ඉංග්ලන්ඩ් ඒ වගේ ගොඩක් රටවල බ්ලොක් චේන් සම්බන්ධ ඩිග්‍රී තියෙනවා. ලොකුවට සාමාන්‍ය ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් ලොකු ෆීල්ඩ් එකක් ඒ වගේ ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙකුට එහෙම ඉගෙන ගන්නත් පුළුවන්. හරිද?
මම බ්ලොක්චේන් ටෙක්නොලොජි කියන කෝස් එකක් ලර්න් කරනවා ඉස්සරහට කියලා දෙන්නම් මාත් ඉගෙන ගත්තාම මටත් මයිනින් කරන්න අදහසක් තියෙනවා හරි මේ අත්තිනි පැත්තකින් ඉන්නවා නමිදු කියලා කෙනෙක් මම හිතන්නේ ඕනම් ප්‍රයිවට් පබ්ලික් දැම්ම නම් හරි බ්ලොක්චේන් ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවලු හරි එතකොට මේ බ්ලොක්චේන් කියන ටෙක්නොලොජිය එක අපි කතා කරන්න ඕන ඇයි මෙච්චර මිනිස්සු අතර විකාශනය වෙලා තියෙන්නේ මිනිස්සු මෙච්චර පිළිගන්නේ දැන් ඔයාලා බැලුවා ඒක හැක් කරන්න බෑ දැන් ඔයාලා දන්නවා ඇයි හැක් කරන්න බැරි එතකොට මේක අර මිනිසුන්ගේ තොරතුරු අර ට්‍රාන්සැක්ෂන් අර පොදුවේ වාර්තා වෙනවා එතකොට මේක ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක් එකිනෙකා අතර ඍජුවම සම්බන්ධයි එතන මේ නිසා මේක හැක් කරන්න බෑ කියලා අපි කතා කරා එතකොට දැන් අපි බලන්න යන්නේ why is there so much hype around blockchain technology මෙච්චර මේ blockchain technology එක මේක මෙච්චර ප්‍රමාණයක විකාශනය වෙලා තියෙන්නේ ඇයි කියලා දැන් ඒකට උදාහරණ වලට තේරෙනවා ඇයි මේක විකාශනය වෙලා තියෙන්නේ අතීතයේදී ඩිජිටල් මුදල් නිර්මාණය කිරීමට බොහෝ උත්සාහ තිබුණද ඒවා සෑම විටම අසාර්ථක විය. මම කිව්වා ඔයාලට 2009 සාර්ථක බිට්කොයින් එකක් ලෝකෙට මුද හැරියා. හැබැයි ඊට කලින් එයාලා try කරා, රිසර්ච් කරා. හැබැයි මේක හරියන්නේ නැහැ. සාර්ථක වුණේ බිට්කොයින් එක. පවත්නා ප්‍රශ්නේ විශ්වාසය. හැබැයි මම කිව්වා මේ බිට්කොයින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා විශ්වාසය. මේව ට්‍රස්ට් කරන්න පුළුවන් අපිට. අන්න ඒ ප්‍රශ්නේ මතුවුණා. යමෙක් එක්සත් ඩොලරයක් නමින් නව මුදල් වර්ගයක් නිර්මාණය කරන්නේ නම් ඔවුන් ඩොලර් මිලියනයක් ලබා දුන්නා. අන්න ඒ කියන්නේ මේකයි. ඔයා හිතන්නේ යම් කරන්සියක් ඔයා ගන්න මිලදී ගන්න හදනවා කියලා. ඔයා ඩොලර් මිලියන හිතන් ඩොලර් 10ක් දීලා ඔයා යම් කරන්සියක් මිලදී ගන්නවා නම් ඔයාට ෂුවර් නෑ. ඔයා ඩොලර් 10 ඒ කෙනාට ගෙව්වට පස්සේ ඒ ඩොලර් 10ට වටිනාකමකින් යුක්ත කොයින් ඔයාට ලැබෙයිද කියලා. එහෙම ගැටලුවක් ඇති වෙනවා. ඒ ගැටලුව තමයි මෙතන කියන්නේ. හරිද? එතකොට අන්න ඒ ගැටලුවට විසඳුමක් වෙනවා මේ යම් තැනකදී මෙන්න මේ බ්ලොක්චේන් කියන ටෙක්නොලොජිය. මොකද අපි ට්‍රාන්සැක්ෂන් එකක් කරාට පස්සේ අපි යම් කෙනෙක්ට කරන්සියක් යවුවොත් එහෙම ඒ වොලට් එකට කරන්සි එක යවුවා කියලා මම කිව්වා අනුපිටපත් ඒ බ්ලොක්චේන් එකේ ඉන්න හැම කෙනාගේ අතරෙම බෙදෙනවා. හරිද? ඒක බෙදෙනවා. හරිද? මේ පැහැදිලි කරලා තියෙන උදාහරණයක්. හරිද? මම අර ඉස්සෙල්ලා කිව්වේ මම පෙන්නුවේ දෙන්නෙක් මෙහෙමයි මෙහෙම යනකොට මෙයාගේ මෙයාට නොගියොත් අපිට ගැටලුවක් ඇති වෙනවා. එතකොට ඒක බ්ලොක්චේන් එකෙමුත් විසඳුමක් දෙනවා මම කිව්වා. එක්ස්චේන්ජ් හවුස් එකෙමුත් ඒකට විසඳුමක් දෙනවා කියලා. එතකොට මේක අර විශාල ප්‍රමාණයක් අතර විකාශනය වෙන්න වැදගත් වෙලා තියෙන මේ මිනිස්සුන් විශ්වාසය කියන දේ මෙතනදී ආරක්ෂා වෙන නිසා. ඉතින් මිනිස්සුන් බය නැහැ මේක හැක් වෙන්නේ නැහැ. අපේ අන්තර්ජාලය මත පදනම් වෙලා මේ නිර්මාණය කරන වොලට් එක වේවා ඒක හදාගන්න වොලට් එක අපිට ආරක්ෂාකාරීව තියාගෙන ඉන්න පුළුවන්. අපිට මේක නැති වුණත් ආයි ලබා ගන්න හැකියාව තියෙනවා. හරිද? ඒකට ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඒතර හරි ප්‍රොසීඩර් එක හරි රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් ෆලෝ කරත් ඔයාට account එකක් ඉතින් ඔයා වොලට් එකක් මොකක් හරි වෙලා නැති වුණත් ආයි ඒ වොලට් එක මොකට ගන්න හැකියාවක් තියෙන හැබැයි හරියට සිකියුරිටි ඔප්ෂන්ස් ෆලෝ කරනවා. අපි ඉස්සරහට කතා කරනවා කොහොමද මේ වොලට් ගැන කතා කරනකොට කොහොමද වොලට් එකක් හදන්නේ. ඒ කියන දේවල් වාගේ ෆන්ඩ් එකත් එක්ක කොහොමද වොලට් එකක් කියන්නේ පොඩි ෆන්ඩ් එකක් තියෙන කෙනෙකුට මොන වගේ වොලට් එකක්ද හොඳ ලොකු ෆන්ඩ් එකක් තියෙන කෙනෙක්ට මොනවද හොඳ බිට්කොයින් තියෙන කෙනෙක් මොන වගේ පසුම්බිද භාවිතා කරන්නේ අපි ඒව ඉස්සරහට කතා කරනවා මේවත් එක්කම. හරිද? එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එකත් එක්ක මිනිස්සු මෙච්චර එන්නේ මිනිස්සු මෙච්චර වැඩ කරන්නේ මේ ක්‍රිප්ටෝ මෙච්චර නිර්මාණය වෙන්නේ මොන හේතු නිසාද කියන දේ සම්බන්ධයෙන්. හරිද? හරි. ඕකේ. ඊට පස්සේ දැන් අපි කතා කරනවා මෙතනදී ඒ අර කතා කරන බ්ලොක්චේන් කැටගරි එකේ අපි කතා කරනවා දැන් ඔයාලට තව ටිකක් තේරෙයි මේකේ මේ බ්ලොක්චේන් කියන එක අපිට වෙන විදිහට භාවිතා කරන්න පුළුවන් කොහොමද කියලා. හරිද? එතකොට අපි මෙතනදී කතා කරනවා types of blockchain. ඒ කියන්නේ blockchain වර්ග ප්‍රධාන කැටගරි 4ක් ඇතුළේ අපි කතා කරනවා මේ blockchain එක වැදගත් වර්ග වෙන්නේ කොහොමද කියලා. හරිද? පළවෙනි එක අපි කතා කරනවා public blockchain එක, ඊට පස්සේ private blockchain, hybrid blockchain සහ side chain කියන කැටගරි 4 අපි කතා කරන ප්‍රධාන වශයෙන්. හරි. අපි බලමුකෝ මොකක්ද මේ public blockchain එකක් කියන්නේ කියලා. හරි. public blockchain එක. public blockchain එකක් කියන්නේ සරලව කියනවා නම් මෙන්න මේ බ්ලොක්චේන් එකට පබ්ලික් බ්ලොක්චේන් එකට ප්‍රවේශ වීමේ සීමාවක් නොමැත. ඒ කියන්නේ පබ්ලික් බ්ලොක්චේන් එකට ලෝකෙ ඉන්න ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. හරිද? පබ්ලික් බ්ලොක්චේන්. එතකොට අපිට මේක උදාහරණයක් කියන්න පුළුවන් ක්‍රිප්ටෝ කරන්සි එක තියෙන බ්ලොක්චේන් එක. බිට්කොයින් බ්ලොක්චේන් එක. දැන් බිට්කොයින් බ්ලොක්චේන් එකට ලෝකෙ ඕනම තැනක ඉන්න යූසර් කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් account එකක් හදාගෙන. එතකොට අන්න ඒ වගේ පරාසයක ලෝකෙ ඕනම කෙනෙකුට access ගන්න පුළුවන් වෙන්න එතුළ අන්තර්ජාල සම්බන්ධතා ඇති ඕනෑම කෙනෙකුට ඒ හරහා සහභාගී වී ගනුදෙනු යැවීමට වළංගු කරන්නෙකු බවට පත්වීමට හැකියාව තියෙන මෙන්න මේ බ්ලොක්චේන් එකක් අපි කියන පබ්ලික් බ්ලොක්චේන් එකක්. ඒතකොට ඒක ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන් ලෝකේ ඕනම කෙනෙක් තොරතුරු කොමක් කරගන්න පුළුවන්. ලෝකේ හැම කෙනා අතරම තොරතුරු ගබඩා වෙනවා.
එතකොට ඒ වගේ අර සම්බන්ධ වීමේ ගැටලුවක් නේ අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන ඕනම කෙනෙකුට මේ බ්ලොක් චේන් එකට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. එතකොට එවැනි ජාලයන් සුරක්ෂිත අයට ආර්ථික දිරිගැන්වීම් ලබා දේ. ඒවා සහ යම් ආකාරයකින් සාධනය හෝ වැඩ සනාථ කිරීමේ ඇල්ගොරිතම් විශාල වඩාත් පොදු වන්නේ සමහරක් බිට්කොයින් බ්ලොක් චේන් ඉතිරිම් බ්ලොක් චේන්. හරි. එතන මෙතන කියන්නේ මේ පබ්ලික් බ්ලොක් චේන් වල මම කිව්වා මේ බ්ලොග් ගාන වැඩි. එතකොට මේකට ලෝකෙ හැමතැනින්ම සම්බන්ධ වෙනවා. මේකේ පිරිස වැඩි. එතකොට බ්ලොග් ගාන වැඩි. එතකොට බ්ලොග් ගාන වැඩි වගේම තමයි ඒකේ රිලීස් වෙන පවර් එකත් වැඩි. එතකොට මේ බ්ලොක් චේන් පබ්ලික් බ්ලොක් චේන් ගොඩක් පවර්ෆුල්. හරිද? ගොඩක් පවර්ෆුල්. එතකොට විශාලතම අපිට මේ පබ්ලික් බ්ලොක් චේන් විදිහට දක්වන්න පුළුවන් බිට්කොයින් බ්ලොක් චේන් එක සහ මේ ඉතීරියම් කියන කරන්සිස් දෙකේ බ්ලොක් චේන් දෙක තමයි අපිට මෙතන පේනවා බිට්කොයින් බ්ලොක් චේන් එක බිට්කොයින් බ්ලොක් චේන් එක සහ ඉතීරියම් බ්ලොක් චේන් එක අපිට දක්වන්න පුළුවන් ලෝකේ තියෙන ලොකුම බ්ලොක් චේන් කැටගරි දෙක වර්ග විදියට පබ්ලික් බ්ලොක් චේන්. හරි. ඊට පස්සේ පබ්ලික්. එතකොට අපිට මොනවා හරි පොදු දෙයක් ලෝකෙටම ඇක්සස් දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා අපිට පුළුවන් පබ්ලික් බ්ලොක් චේන් එකක් යූස් කරන්න ඒකට. දැන් බ්ලොක් චේන් ටෙක්නොලොජි කියන එක කෙනෙක්ට අවශ්‍ය පුළුවන් ඒ වගේ බ්ලොක් චේන් එයාලට ඇක්සස් හදලා දීලා නිකන් අර සයිට් හදලා දීලා සල්ලි වෙනවා වගේ. එතකොට මේ බ්ලොක් චේන් නිර්මාණය කරලා දීලා අවශ්‍ය විදියට එයාලට පුළුවන් ඒකට වටිනාකම ගන්න අවශ්‍ය නම් එහෙමත් කරන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ ප්‍රයිවට් බ්ලොක් චේන්. ප්‍රයිවට් බ්ලොක් චේන් එක කියන්නේ පුද්ගලික බ්ලොක් චේන් එකට අවසර ඇත්ත. පුද්ගලයන් කීප දෙනෙකුට තමයි මෙන්න මේ බ්ලොක් චේන් එකට අවසර තියෙන්නේ. ජාල පරිශීලකයන්ගේ ආරාධනයකින් තොරව කිසිවෙකුට එයට සම්බන්ධ වෙන එක. ඒ කියන්නේ හිතන්න දැන් ඔය ක්ලාස් එකට ඇක්සස් තියෙන්නේ මෙන්න මේ ක්ලාස් එකේ දැන් මේ ක්ලාස් එකේ ඉන්න අයට පමණයි. අන්න ඒ වගේ. හරිද? එතකොට මේකේ ඉන්න ඒක මේකේ ඉන්න ඉතුරු අයට ඒ කියන්නේ දැන් හිතන්නකෝ සමාජයේ ඉතුරු අයට දැන් ලෝකේ ඉන්න ඉතුරු අයට මේ ක්ලාස් එකට ඇක්සස් ගන්න බෑ. එතන මේකට සම්බන්ධ වීම සීමා කරලා තියෙන්නේ. රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් දීලා චෙක් කරලා අන්න ඒ වගේ. එතකොට ප්‍රයිවට් බ්ලොක් චේන් එකක් කියන්නේ මේකට සම්බන්ධ වෙන්න පුළුවන් අවසරලත් කීප දෙනෙකුට විතරයි. එතකොට අපිට පුළුවන් මේක සමාගමක් කියලා. සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ තොරතුරු මේ කියන වැදගත් තොරතුරු හොමාරුනේ මේ ප්‍රයිවට් බ්ලොක් චේන් එක ඇතුලේ. එතකොට මේකට ඇක්සස් ගන්න කීප දෙනෙකුට විතරක් අවසර තියෙන්න පුළුවන්. එතකොට තොරතුරු පිටට මේක හොමාරු වෙන්නේ නැහැ. තොරතුරු ආරක්ෂාකාරව ඇඳලා තියෙනවා. දැන් ලිපි ගොනු වල තියෙනට වඩා මේක ගොඩක් ආරක්ෂාකාරී. හරිද? ඒතර ඒක නිසා අපිට මේ කම්පැනි වලට වගේ දේවල් වල මේ ප්‍රයිවට් බ්ලොක් චේන් කියන ගොඩක් යූස් කරන්න පුළුවන්. අපිට සිකියුරිටි එක පැත්තෙන් බලන්න හොඳට. දැන් අපි තොරතුරු දත්තකින් දෙන මේකසල වැදගත් වෙන වර්තමානයේකට දත්ත වලට සෑහෙන ලොකු ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට මම කියන්නම්. හිතන්නකෝ ඔයා යනවා ටියුෂන් පන්තියකට. ඔයා යන ටියුෂන් පන්තියේ ළමයි 1000ක් ඉන්නවා. හරිද? ඒතර ඔයාට වෙන ටියුෂන් පන්තියක සර් කෙනෙක් කිව්ව මම ඔයාලට රුපියල් 10000ක් දෙන්නම්. ඔයා මට ඔයා යන ටියුෂන් පන්ති ළමයිගේ ඩීටේල්ස් ඔක්කොම හොයලා දෙන්න ඕන. අන්න දත්ත. ලොකු වටිනාකමක් නිර්මාණය වෙනවා ඒ දත්ත ටිකට. අන්න ඒ වගේ. හරිද? එතකොට මේ දත්ත ආරක්ෂා කරගන්න අපිට මේ ප්‍රයිවට් බ්ලොක් චේන් භාවිතා කරලා ඒවට පුද්ගලයන් කීප දෙනෙකුට ඇක්සස් දීලා අපිට පුළුවන් මෙන්න මේ කියන දේ ආරක්ෂාකාරීව පවත්වාගෙන යන්න. හරිද? මතක තියාගන්න ඒවා. එතකොට මේවා ක්‍රිප්ටෝ වල පමණක් නෙවෙයි පබ්ලික් බ්ලොක් චේන් අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් ලෝකෙ තියෙන්නේ බිට්කොයින් සහ ඉතීරියම්. දැන් ප්‍රයිවට් බ්ලොක් චේන් වල අපිට පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙක්ට මේව භාවිත කරන්න පුළුවන් නැත්නම් කම්පැනි එකකට නැත්නම් රහසිගත තොරතුරු ගබඩා කරලා තියාගෙන වෙන පුද්ගලයන් ඇක්සස් ගන්න බැරි වෙන්න හදන්න අන්න ඒ වගේ දේවල් වලට මේ පෞද්ගලිකත්වයේ ප්‍රයිවසි සහ සිකියුරිටි පැත්තට මේ ප්‍රයිවට් බ්ලොක් චේන් එක යූස් කරන්න පුළුවන්. ඒතර හයිබ්‍රිඩ් බ්ලොක් චේන් එක. දෙන්නම බ්ලොක් චේන් එකක් මධ්‍යගත සහ විමධ්‍යගත ලක්ෂණ වල එකතුවකින් ඇත. ඒ කියන්නේ හයිබ්‍රිඩ් බ්ලොක් චේන් එකක් කියන්නේ මේක පබ්ලික් ඇක්සස් තියෙනවා. ඒ වගේම මේක ප්‍රයිවට් ඇක්සස් දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පබ්ලික් ඇක්සස් දීලා කිසියම් පිරිසකට ඒ පබ්ලික් එක ඇතුළේ ඒ පිරිසට විතරක් සීමා කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපිට මේ හයිබ්‍රිඩ් බ්ලොක් චේන් එකට අපිට බයිනන්ස් කියන එක්ස්චේන්ජ් එක දක්වන්නත් පුළුවන්. හරිද? එතකොට මධ්‍යගත විමධ්‍යගත කරන්නේ කුමන කොටසක් භාවිත කරන්නේ දැන් මත පදනම දාමේ නිශ්චිත ක්‍රියාකාරීත්වය වෙනස්. ඒ කියන්නේ මෙන්න මේක තියෙනවනේ හයිබ්‍රිඩ් බ්ලොක් චේන් එක ඇතුලේ ප්‍රයිවට් කොටසකුත් තියෙනවා පබ්ලික් කොටසකුත් තියෙනවා. එතකොට ඒක භාවිත කරන කෙනාගේ අනුව මේකේ භාවිතය වෙනස් වෙනවා. එතකොට ප්‍රයිවට් බ්ලොක් චේන් එකක් මෙයා මේක හයිබ්‍රිඩ් බ්ලොක් චේන් එක ප්‍රයිවට් විදිහට භාවිත කරොත් එයාගේ සිදුවෙන ක්‍රියාවලිය වෙනස් වෙනවා. හයිබ්‍රිඩ් බ්ලොක් චේන් එක පබ්ලික් විදිහට යූස් කරොත් එහෙම ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහත් එකිනෙකට වෙනස් වෙනවා. ඒතර මේක භාවිතා කරන පාර්ශවයත් එක්ක තමයි භාවිතා කරන විදිහත් එක්ක තමයි මෙන්න මේ හයිබ්‍රිඩ් බ්ලොක් චේන් එකේ මේ දෙක පාර්ශවය වෙනස් වෙන්නේ. හරිද? හොඳට මතක තියාගන්න. පබ්ලික් කියන්නේ ලෝකේ හොඳ පොදුවේ හැමෝටම ඇක්සස් ගන්න පුළුවන් එක. උදාහරණයක් අපිට බිට්කොයින් ඉතීරියම් වගේ බ්ලොක් චේන් දක්වන්න පුළුවන්. ප්‍රයිවට් බ්ලොක් චේන් එකක් කියන්නේ ඒක නම් කරපු පුද්ගලයන් කීප දෙනෙකුට විතරයි අවසර ගන්න පුළුවන්. ඒතර අපිට ඒක කම්පැනි එකට වගේ යූස් කරන්න පුළුවන්. හයිබ්‍රිඩ් බ්ලොක් චේන් එකක් කියන්නේ ඒතර මේක ප්‍රයිවට් විදිහට කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. පබ්ලික් විදිහට කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථා දෙකම එකම බ්ලොක් චේන් එක කරා ලැබෙනවා හයිබ්‍රිඩ් එකේදී.
හරිද? උදාහරණයක් විදිහට අපිට Binance එක දක්වන්න පුළුවන් මේකට. හරි. side chain. එතකොට side chain එකක් කියන සරලව කිව්වොත් එහෙම side chain එකකින් වෙන්නේ මෙන්න මේ කියන public blockchain, private blockchain වගේ hybrid blockchain එකක් ඇතුළේ වෙන දෙයකට support එකක් දෙන විදිහට හදපු නිකන් improvement එකක් වගේ. ඒ කියන්නේ මේ blockchain එකේ blockchain එකේ තියෙන facility එකට අලුත් දෙයක් එකතු කරනවා. අලුත් පහසුකමක් එකතු කරනවා. අන්න ඒ වගේ side chain එක. side support එකක් වගේ දෙයක්. ප්‍රාථමික blockchain එකට සමාන්තරව ධාවනය වෙන blockchain ledger එකක් සඳහා නම් කර. ඒ කියන්නේ මෙන්න මේ blockchain එකට සමාන්තරව ධාවනය වෙන මේ blockchain එකේ සිදුවන ක්‍රියාවලියට සහයෝගයක් ලබා දෙන ආකාරයට නිර්මාණය වෙච්ච එකක් තමයි මේ side chain එකක් කියන්නේ. අපිට ලොකු වැදගත්කමක් නැත. හැබැයි අපි මේ private public private සහ hybrid කියන දේවල් ගැන idea එකක් ඔළුවේ තියෙනවා. side chain එක වල මතක තියන්න side කිව්වට පස්සේ නිකන් side support එකක් වගේ. ඒ blockchain එකේ සිදුවන ක්‍රියාකාරීත්වයට ටිකක් වැඩිපුර බලයක් දෙනවා වගේ නිකන් වැඩිපුර ක්‍රියාකාරීත්වය දෙනවා වැඩිපුර support එකක් දෙනවා වගේ. එතකොට ඒ ක්‍රියාවලිය තව ටිකක් කාර්යක්ෂමව වඩා සාර්ථකව කරගන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ side chain හරහා. හරිද? ඒතර මතක තියාගන්න public private hybrid and side chain කියලා කැටගරි තියෙනවා. මේකෙන් විශේෂයෙන්ම public blockchain එක private blockchain එක සහ hybrid කියන තුන ගැන හොඳට ඔළුවේ තියාගන්න මේ තුන සම්බන්ධයෙන්. hybrid එකේ හරියට class එකක full access students ලාට full access නෑ. හරිද? හරි. hybrid එකේදී ආව ප්‍රශ්න ටික මම මෙහෙම කියන්න. එතකොට මම කියන්නම්කෝ දැන් මෙතන class එකේ 20ක් ඉන්නවා. හිතන්නක මේක hybrid blockchain එකක් කියලා. එතකොට මේ ක්ලාස් එකේ ගෑල් ළමයි ටිකකට මම වෙනම access එකක් දෙනවා වීඩියෝ එකට. හරිද? එතකොට එතන private විදිහට වැඩ කරන්නේ. එතකොට අනිත් වීඩියෝස් ටික overall ඔක්කොටම බලන්න පුළුවන්. එතන ඒක public විදිහට වැඩ කරනවා. නැත්නම් පිරිළම set එකක් ඉන්නවා. ඒ set එකට මම වෙනම වීඩියෝස් වෙනම ටියුටෝරියල් එකක් වගේ මොකක් හරි එකකට access දෙනවා. එතකොට ඒක private. ඒ නම් කරපු කීප දෙනාට විතරයි සම්පූර්ණ blockchain එකම hybrid. හරිද? hybrid blockchain එක ඇතුලේ මම මේ බොයිස්ලා කීප දෙනෙක් අරගෙන එයාලට වෙනම ටියුටෝරියල් එකක් දෙනවා. ඒ අයට වෙන වෙනම access කරන්න විදිහට private විදිහට එතන හදලා. ඒතර overall ඔක්කොටම public විදිහට access කරන්න පුළුවන් විදිහට හදලා දෙනවා වෙනම ටියුටෝරියල් එකක්. පැහැදිලි දන්නේ වගේ නම ඉදු. හරිද? අන්න ඒ වගේ ප්‍රශ්න අහලා මේක ක්ලියර් කරගන්න. හරි. එතකොට ඒ blockchain category එක ඇතුලේ අපි මේ කතා කරමු මේ blockchain වර්ග 4 ගැන idea එකක් ආවද ඔයාලට? හරිද? අපි දැන් mining ගැන කතා කරනවා. තව මේව කතා වෙනවනේ. 151 attack එක. එතකොට මේ transaction කොහොමද blockchain එක එළියට එන්නේ ගැන කතා කරන්න අපි ඉස්සරහට. එතකොට ඒකත් එක්ක තව idea එකක් ඔයාලට එයි. මම මේ දැනට කතා කරපු ටික පැහැදිලිද නැත්නම් මොනවාරි clear doubt එකක් තියෙනවද? තරුචර නම් clearලු. හරිද? එතකොට අපි මේ blockchain අපි කතා කරන කොහොමද crypto දැන් proof of work සහ proof of stake ගැන කතා කරේ නැහැ. එතකොට අපි කතා කරන කොහොමද blockchain එකක් තියෙන එකක් අඳුරගන්නේ නැති එකක් අඳුරගන්නේ. ඒක ගැන කතා කරන අනිත් අය මොකද තත්ති 20ක් විතර ඉන්නවා ක්ලාස් එකේ මොකද තත්ති. කොහොටි අවුලක් නෑලු. හරිද? මොනට පස්සේ දින අහන්න. හරි ඕකේලු. හරි. හරි. තේරිලා. ඕකේ. එතකොට ඔයාලා බලන්න හරිද? මම තව මොනවාරි අවුලක් තියෙන අය ඉන්නවා නම් මේ මම PDF එක group එකට share කරනවානේ. එතකොට PDF එකත් බලන්න. හරිද? දැන් ක්ලාස් එක උනාට පස්සේ මම PDF එක group එකට share කරනවා. එතකොට මේව බලන්න කියවලා. හරිද? මේව කියලා බලන්න ඊට පස්සේ අර කියවපු රිසර්ච් කරන්න අර සයිට් වලට ගිහලා බලන්න මොනවද මේ වගේ තියෙන්නේ මොනවද මේ වගේ වෙන්නේ අර කියපු දේවල් try කරන්න. ඒතර අපි මේ blockchain කියන ටෙක්නොලොජි එක සම්බන්ධයෙන් අපි තව කතා වෙනවා mining. අපි හිට මාතෘකාව ආරම්භයේ සිදුවෙන mining කියන concept එක. mining ගැන කතා කරනවා අපි තව මේ තියෙන්නේ crypto mining කියන concept එක ගැන කතා කරනවා. අපි වීඩියෝ එකක් බලනවා. වීඩියෝ එක බලලා අපි mining ගැන කතා කරන ගමන් අර 51 attack එක ගැන ඒ සිද්ධාන්තය ගැන කතා කරනවා. පුළුවන් වුණොත් අපේ fourth batch එකේ අයියා කෙනෙක් ඉන්නවා mining farm එක වැඩ කරන කෙනෙක්. මම කලින් batch එකට try කරලා ගෙන්නන්න බැරි වුණා. මේ පාරත් මම බලන්නම් බලමු ඔයාලට වාසනාවන්ත වෙයිද කියලා. මං අහලා බලන්නම්. එහෙම වුණොත් ආවොත් මං හිතන්නේ මං 6 වෙනි batch එකට නම් එයා ආවා. 6ටයි 5ටයි 6ටයි ආවා. ඒකේ අයිට අහු ප්‍රශ්න වලට idea එකක් දුන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. මම අවශ්‍යයි ඉන්නවනම් ඒ ගැන idea ගන්න මම ඒව සම්බන්ධ කරන්න අවශ්‍ය කෙනෙක්. එයා මම ඉතින් ලංකාවට අවිල්ලා ලංකාවේ ලොකු mining farm එකක් ගිහුවා. මම දැන් ලොකු කෝටියකට විතර ආසන්න ප්‍රමාණයක වැලියු එකක් තියෙන ලොකු process එකක් හැදෙන එකක් මම ඉතින් එයා කරා.